පුද්ගලයෙකුගේ ආදායමෙන් මුල් ලක්ෂ 5 ආදායම් මැද්දෙන් නිදහස් වෙනවා. ඊළඟ ලක්ෂ 5 සඳහා 104ක වරිපරම් ආදායම් බද්දක් ගෙවන්න වෙනවා. ඊළඟ ලක්ෂ 5 සඳහා 108ක බද්දක් අය කරනවා. හරි. දැන් පෙරේරා කියන මහත්තයාගේ මාසික ආදායම රුපියල් 62000. හරි. එයාගේ ව්‍යාපාරයෙන් ඔහු ලබන මාසික ආදායම රුපියල් 62000. ඊළඟට කියනවා ඔහුගේ දේපල වලින් වාර්ෂිකව 4,50,000ක් එයාට හම් වෙනවා. අපෙන් අහන්නේ එහෙනම් එයා ගෙවි යුතු ආදායම් බදු මුදල සොයන්න. මා ආයසරයක් ගානක් සම්පූර්ණයෙන් කියවන්නම්. සබරගමු පළාත් පේපර් එකේ දෙවෙනි වාර පේපර් එකේ 2020 පළවෙනි ගාන. පුද්ගලයෙකු ලබන ආදායමෙන් මුල් ලක්ෂ 5 බද්දෙන් නිදහස් කරනවා කියලා මේ ගානේ සඳහන් වෙනවා. ඊළඟට කියනවා ඊළඟ ලක්ෂ 5ට 104ක්, ඊළඟ ලක්ෂ 5ට 108ක්, ඊට පස්සේ වැඩි වෙන මුදලට 112 ගාන තමයි ආදායම් බදු අය කරනවා කියලා කියන්නේ. දැන් මේ ගාන සඳහන් වෙනවා පෙරේරා කියන මිනිස්සෙක් ඉඳලා තියෙනවා. එයාගේ ව්‍යාපාරයෙන් ලැබෙන මාසික ආදායම රුපියල් 62000. ඒ වගේම එයාට තියෙනවා දේපල වගේක්. ඒ දේපල වලින් වසරකදී ලැබෙන ආදායම රුපියල් 4,50,000. අපෙන් අහන්නේ එයාට ගෙවන්න සිදුවන වාර්ෂික වරිපණම් බදු. එහෙනම් අපිට මෙතනදී සිදු වෙනවා එයාගේ මුළු සමස්ත ආදායම හොයන්න. අපි දන්නවා මේ එයාගේ මාසික ආදායම 62000. එහෙනම් මාසික ආදායම 62000 නම් අවුරුද්දකදී ලැබෙන ආදායම අපි හොයලා බලමු. පෙරේරා මහතා ව්‍යාපාරයේ වසරකදී ලබන ආදායම. මම මේ පළවෙනි ප්‍රශ්නේදී මුලින්ම හොයන්න ව්‍යාපාරයේ වසරකදී ලබන ආදායම. ව්‍යාපාරයේ වසරකදී මම කිව්ව පොඩ්ඩක් ලියුවා. ව්‍යාපාරයෙන් වසරකදී ලබන ආදායම. වසරකදී ලබන ආදායම කියන්නේ පුතාලා මේ මිනිස්සයා මේ පෙරේරා හරි මාසික ආදායම විදියට රුපියල් 62000ක් හම්බ. රුපියල් 62000ක් හම්බ. වසරකදී ලැබෙන ආදායම. වසරකදී ලැබෙන ආදායම මාසෙක තමයි 62000. වසරකදී ලැබෙන ආදායම ඒ වගේ 12 දින. ඒ වගේ 12 දින. කියලා 12 වැඩි කරනවා. 12.0.0යි 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 12 දෙක 24යි. 4 ලියනවා දෙකක් ඉතුරු. 12 දෙක 24යි 4 ලියනවා දෙකක් ඉතුරු. 12 6 72යි. 72යි අර ඉතුරු දෙකයි 74යි. එතකොට ව්‍යාපාරයෙන් වසරකදී ලබන ආදායම රුපියල් 7,44,000. එයා ව්‍යාපාරයෙන් මාසකදී ලැබෙන ආදායම එයාට ව්‍යාපාරයෙන් මාසකදී ලැබෙන ආදායම රුපියල් 62000ක් කියලා ගන්නවා. ඒ එක මාසකදී. එතකොට වසරක් තුල ලබන ආදායම මේ වගේ 12 මේ වගේ 12. එහෙනම් මේක 12 වැඩි. මේක 12 වැඩි කරාම අපිට එනවා 7,44,000ක් ව්‍යාපාරයෙන් වසරකදී ආදායමක් ලැබෙනවා කියලා. ඒ වගේම ගානේ අපිට දුන්නා මෙයාට මේ දේපල වලින් ලැබෙන රුපියල් 4,50,000. දැන් එන අපි බලමු මුළු ආදායම. මුළු ආදායම ගත්තොත් කොච්චරද කියලා අපි බලමු. මුළු ආදායම බලන්න මොකද කරන්නේ? අර දේපල වලින් ලැබෙන ආදායමයි මෙන්න මේ ආදායමයි එකතු කරන්නේ. ව්‍යාපාරයෙන් ලැබෙන ආදායම 744,000. ව්‍යාපාරයෙන් ලැබෙන ආදායම 744,000. දේපල වලින් ලැබෙන ආදායම 4,50,000. දේපල වලින් ලැබෙන ආදායම 4,50,000. අවුරුද්දකදී එයාට ලැබෙන මුළු ආදායම කියන්නේ මේ දෙකේ එකතු.
හරි ව්‍යාපාරයෙන් ලැබෙන ආදායම දේපල වලින් ලැබෙන ආදායම එකතු කරන්න බලන්න. 4.4යි 5යි 4යි 9යි 7යි 4යි 11යි. එතකොට මුළු ආදායම එනවා 11,97,000. මුළු ආදායම එනවා 11,94,000. දැන් මේ මුළු ආදායම මේ 11,94,000ට තමයි එහෙනම් අපි ආදායම බදු කොච්චරක් ගෙවන්න වෙනවද කියලා හොයන්න වෙන්නේ. හරි. දැන් මේ මුදල 11,94,000 මේකේ මුල් ලක්ෂ 5 බද්දේ නිදහස්. මේ ලක්ෂ 5 බද්දේ නිදහස් වෙනවා. ලක්ෂ 5 සදා බදු අය කරන්නේ. හරි. ඊළඟ ලක්ෂ 5ට ගාන තුල සඳහන් කරනවා ඊළඟ ලක්ෂ 5ට 104 ගානේ තමයි බදු අය. ඊළඟ ලක්ෂ 5ට 104 ගාන තමයි බදු අය. දැන් ලක්ෂ 5යි දැන් ලක්ෂ 10යි. ලක්ෂ 10යි. මෙතන තියෙන්නේ 11,97,000. එහෙනම් තව තියෙනවා 1,97,000. දැන් මෙන්න මේ ටික එකතු වුණාම එයාගේ සම්පූර්ණ ආදායම ලක්ෂ 5යි ලක්ෂ 10යි ලක්ෂ 10යි මේ 1,97,000 11,97,000. එතකොට මේ මුදල සඳහා බදු නැහැ. බද්දෙන් නිදහස්. මේ මුදල සඳහා 104ක බද්දක් නැහැ. මේ මුදල සඳහා 108ක වරිපණක් බද්දක් නැහැ. වරිපණ නෙවෙයි ආදායම් බද්දක්. මේ මුදලට 104ක ආදායම් බද්දක්. මේ මුදලට 108ක ආදායම් බද්දක් නැහැ. එතකොට මේ ඔච්චරයි මේ ගාන. මහා අමාරු දෙයක් විතර තිබුණේම නැහැ. හරි අපි ගාවේ එයාගේ සමස්ත ආදායම හොයාගත්තා. මාසෙක 62,000ක ආදායමක් ගත්තා. ඒ හැබැයි මාසෙක. අපි හොයන්නට වාර්ෂික ආදායම. අවුරුද්දකදී බලන්න 12න් වෙන් කරන්නේ. ඒ වගේම එයාගේ දේපල වලින් ලැබුණු ආදායම, එයාගේ ව්‍යාපාරයෙන් ලැබෙන වාර්ෂික ආදායම දෙක කරන් මෙච්චර ආදායම. ඒ සම්පූර්ණ මුදලට තමයි ආදායම් බදු ගණනය කිරීම කරන්නේ. එතකොට මේ මුදලට ආදායම් බදු ගණනය කරද්දී මුල් ලක්ෂ 5 බද්දෙන් නිදහස්. ඊළඟ ලක්ෂ 5ට 104ක් අය වෙනවා. ඊළඟට 11,94,000ට 108 ගානේ බදු අය වෙනවා. හරි. දැන් අපි ඊට පස්සේ වෙන බලමු කොහොමද එයාගේ රීති බදු මුදල කියන්නේ. දැන් එතකොට හරි මේ ලක්ෂ 5ට 104ක බද්දක් ගෙවන්න වෙනවා. ඔයාලා වැළුවොත් කොච්චරද කියලා ලක්ෂ 5න් 104. පළමු ලක්ෂ 5 බද්දේ නිදහස්. ඊළඟ ලක්ෂ 5ට බදු මුදල ගන්නේ හොයන. ඊළඟ ලක්ෂ 5ට බදු මුදල දෙන්න මම. එතකොට මේ ලක්ෂ 5 104ෙන් වැඩි කරනවා. මේ ලක්ෂ 5 104ෙන් වැඩි කරද්දී මේ බිඳු දෙකට මේ බිඳු දෙක පැටලෙන ගියා. දැන් ඔන්න 5000 වැඩි 5004ෙන් වැඩි කරාම මට එනවා රුපියල් 20000ක්. හරි පළමු ලක්ෂ 5 බද්දේ නිදහස් වුණා. දෙවෙනියට හම්බ කරපු ලක්ෂ 5ට එයා රුපියල් 20000ක බදු මුදලක් දෙනවා. ඊළඟට තව 1,94,000ක් වැඩිපුර ආදායමක් තියෙනවා. ඒ ආදායමෙන් එයා 100ට කීයක් ගෙවනවද? 8ක් ගෙවනවා. එහෙනම් 1,94,000න්
108ක් බලන්න කොච්චරද කියලා. 1,94,000 108ක් බලමු. පුතේ මේ බිංදු දෙකට මේ උඩ තියෙන බිංදු දෙක කැපිලා යනවා. දැන් වැඩි කරන්න ඕනේ. 8 වරක් බිංදුව බිංදුවයි 8 වරක් 4 32යි දෙක කියනවා 3ක් ඉතුරුයි. 8 වරක් 9 72යි 72යි අර ඉතුරු 3යි 75යි. පහ ලියනවා 7ක් ඉතුරුයි. 8 වරක් එක 8යි අර ඉතුරු 7යි 15යි. ආයෙත් සැරයක් මම කියන්නම්. 8 වරක් බිංදුව බිංදුවයි. 8 වරක් 4 32යි. දෙක ලියුව 3ක් ඉතුරු. 8 වරක් 9 72යි 72යි 3යි 75. පහ ලියනවා 7ක්. 8 වරක් එක 8යි 8යි අර ඉතුරු 7යි 5. එතකොට මුල් ලක්ෂ පහට 20000ක දත්තක් දෙන්නවා. 1,94,000 100කට ගන්න 15,520ක බද්දක් දෙන්න. එහෙනම් මුළු බදු මුදල කියන්නේ මෙන්න මේ දෙකේ එකතු. එතන මේ දෙක එකතු කරාම මුළු බදු මුදල එනවා කීයක්? රුපියල් 35,000 රුපියල් 35,520යි මුළු බදු මුදල එවලා කොච්චරයි? රුපියල් 35,520ක් කියලා. හරි. ඔහුගේ වාර්ෂික ගෙවිය යුතු ආදායම් බදු මුදල වාර්ෂික එයාගේ වන්නේ ආදායම් බදු විදියට රුපියල් 35,520. හරි. ඉතින් ඔය සම්පූර්ණ ප්‍රශ්නෙට ලකුණු 10ක් හම්බ. මේ සම්පූර්ණ ප්‍රශ්නෙට ලකුණු 10ක්. දැන් අපි බලමු ඊළඟට ප්‍රස්ථාර ගානට යන්න. හරි. ප්‍රස්ථාර ගානට යන්න. දැන් අපි 9 වසරේ ඉගෙන ගන්නේ සරල රේඛීය ප්‍රස්ථාර. දැන් 10 වසරට එනකොට අපි ඉගෙන ගන්නවා වක්‍ර ප්‍රස්ථාර ආදී. දැන් මේ දීලා තියෙන්නේ වක්‍ර ප්‍රස්ථාරයට සමීකරණයක් අපිට දීලා. බලන්න මේ දීලා තියෙන සමීකරණය. ප්‍රස්ථාර සමීකරණෙදී මෙන්න මේ y සමානයි x වර්ගය ඍණ 4 y සමාන x වර්ගය ඍණ 4. හරි. දැන් මේ ප්‍රස්ථාරය අඳින්න කලින් මම මෙන්න මෙහෙම දේවල් ටිකක් ඔයාලට කියනවා. උදේ අපි අඳින ප්‍රස්ථාර ප්‍රධාන වශයෙන් එක්ක මේ වගේ හැඩයක් ගන්නවා. එහෙම නැත්නම් මේ වගේ හැඩයක් ගන්න. හරි. අපි කියනවා මෙන්න මේ වගේ ප්‍රස්ථාරයක් අවමයක් කියන ප්‍රස්ථාරය. වයිට එන්නේ අදුමාගයක් කියන්නේ උඩ අවමයක් කියන ප්‍රස්ථාරය. මේ වගේ ඡන්ද වගේ ඔහොම එන ප්‍රස්ථාරයක් කියනවා උපරිමාගයක් සහිත ප්‍රස්ථාරයක්. මේ වගේ හැඩයක් වෙන ප්‍රස්ථාරයක් කියනවා අවමාගයක් සහිත ප්‍රස්ථාරයක්. හැඩේ මේ වගේ වෙනකොට අපි කියන උපරිමාගයක් සහිත ප්‍රස්ථාරයක්. උදේ x වර්ගයේ ලකුණ දාමු. මේ දීලා තියෙන ප්‍රස්ථාරයේ සමීකරණේ x වර්ගයේ ලකුණ දාමු. හරි. ඒ ප්‍රස්ථාරය අවමයක හැඩයක් සහිත ප්‍රස්ථාරයක් වෙයි. කියන්නේ මේ දීලා තියෙන ප්‍රස්ථාරයේ x වර්ගයේ ලකුණ මේ ඉස්සරහා තියෙන ලකුණ දානවා. දැන් x වර්ගයේ ලකුණ කිව්වහම මේ ලකුණ නෙවෙයි හරි x වර්ගයට ලකුණ කියන්නේ යාගේ ඉස්සරහා. එතකොට පිටිපස්සේ තියෙන ඒවා යාගේ ලකුණ නෙවෙයි. මේ දින ලකුණ x වර්ගයටයි නැහැ. ඒ දින ලකුණයි කාටද? 4. එතකොට මම ඔයාලට මුලින්ම කියලා දෙනවා ප්‍රස්ථාරයක් අදින්න යනකොට උගල ඉස්සෙල්ලා බලන්න මේ ප්‍රස්ථාරේ මොනවා කියන්නේ. අවමයක් කියන එකක්ද උපරිමයක් කියන එකක්ද? ඒක තීරණය කරන්න මෙහෙමයි. මේ x වර්ගයේ ලකුණ බලන්න. x වර්ගයේ ලකුණ ධනාගයක් නම් x වර්ගයේ ලකුණ කියන්නේ ධනාගයක්. විතර මුකුත් නැහැ කියන්නේ ලකුණක් දාලා නැහැ කියන්නේ. පේන ලකුණක් නැහැ කියන්නේ. x වර්ගයේ ලකුණ දාන්න. x වර්ගයේ ලකුණ දාලා නම් ප්‍රස්ථාරයකට මේ අවමයක්. මෙන්න මේ විදිහට ප්‍රස්ථාරය y සමානයි මොනවා මේ ප්‍රස්ථාරය කියන්න ඍණ x වර්ගය ධනය. එහෙම නැත්නම්
y සමානයි 5 හරිනේ x වර්ග. දැන් ඔය ප්‍රස්ථාර දෙකේම ඔය ප්‍රස්ථාරයන් දෙකේම මේ x වර්ගයේ ලකුණ මේ x වර්ගයේ ලකුණ x වර්ගයේ ලකුණ ඍණයකට ප්‍රස්ථාරයේ හැදෙන්නේ වගේ උපරිමයක් සහිත ප්‍රස්ථාරයක්. ප්‍රස්ථාරයේ හැදෙන්නේ මෙහෙමයි උපරිමයක්. හරි. දැන් ඔයගලන්ට මම මුලින්ම කියලා දුන්නා ප්‍රස්ථාරයට තියෙන්නේ අවමාගයක්ද ප්‍රස්ථාරය හැදෙන්නේ එහෙමද ප්‍රස්ථාරයට තියෙන උපරිමාගයක්ද කියන එක බලා ගන්න හැටි. ඒ බලා ගන්න කොහොමද? x වර්ගයේ ලකුණ. x වර්ගයේ ලකුණ කියන්නේ ඉස්සරහ තියෙන ලකුණක් පේන්නේ නැත්නම් එතන ලකුණ දාන්න. ලකුණ දාන නම් ප්‍රස්ථාරයේ පේන්නේ අවමාගයක්. මොනවාගයක්ද? අවමාගයක්. පුතේ x වර්ගයේ ලකුණ ඍණ වුණා නම් ප්‍රස්ථාරයේ ඉන්නේ මෙව කන්ද වගේ උපරිමාගය. හරි. එතකොට මේ ප්‍රස්ථාර සමමිතික ප්‍රස්ථාර. හරි. සමමිතියක් තියෙනවා. ඒ කියන්නේ රේඛාවක් ඔස්සේ සමානව දෙකට බෙදෙන විදියට වෙන් කරන්න පුළුවන්. දැන් මේ ප්‍රස්ථාරය අඳින්න අවශ්‍ය කරන අගය වගුවක් දීලා තියෙනවා ඒක අසම්පූර්ණ. මේ බලන්න x ගේ අගයන් තියෙනවා ඍණ 3 ඉඳලා ධන 3 වෙනවා. x ගේ අගයන් තියෙනවා ඍණ 3 ඉඳලා ධන 3 වෙනවා. හරි මම මේ වගුව උන ලියනවා. ඊට අදාළ y ගේ අගයන් මම ගලුවොත් ඍණ 3ක් වෙනකොට 5යි. ඍණ 2ක් වෙනකොට බිංදුව. ඍණ 1 ධන. බිංදුවේදී ඍණ 4. එකේදී ඍණ 3. දෙකේ බිංදුවයි. තුනේදී 5. දැන් අපිට කියනවා මේ විදිහට ප්‍රස්ථාරයේ සමීකරණ දීලා මේ ප්‍රස්ථාරයේ වගුවේ ස්ථාන සුදුසු අගය සොයන්න. මේ අගය සොයන්න පුළුවන් ක්‍රම දෙකක් විදි දෙකක්. ප්‍රස්ථාරය සමමිතික නිසා මේ වගුවේ සමමිතිකත්වයේ පේන්න. මේ බලන්න මේ කියන අගය 5 මෙතන කියන අගය 5. හරි. මෙතන 5 අතරක්. ඊළඟ මෙතන බිංදුව මෙතන බිංදුව. මෙතන ඍණ 3 නම් අනිවාර්යෙන්ම මෙතනත් එන්නවත් ඍණ 3. ප්‍රස්ථාරය සමමිතික. ඒ නිසා මේ ඍණ 4ෙන් මේ පැත්ත තියනාගේ මේ පැත්ත තියනාගේ යනකොටම මේ පැත්තේ ගන්න 5යි 5යි ඍණ 3 මෙතනත් එනවා ටික. ඔන්න ඔය විදිහට මේ වගුව දිහා බලන වගුවේ මේ ප්‍රස්ථාරයේ සම්මිතියක් තියෙන නිසා ඒ සමමිතිකත්වය ඉස්තර පුරවන්නත් හරි. අපිට එහෙම පුරවන්න කියන ආපු ප්‍රශ්න තිබිලා තියෙනවා. සමමිතිකත්වයේ සලකන ගමන් මේ ඉස්තර කට්ට ප්‍රතිශත අපි එහෙම නැත්නම් කොහොමද සාමාන්‍ය මේක හදන්නේ? අපි කරන්නේ අපි අඳින්න යන ප්‍රස්ථාරයේ සමීකරණය කියලා අපි අඳින්න යන ප්‍රස්ථාරයේ මුලින්තේ y සමානයි x වර්ගය ඍණ 4 කියන ප්‍රස්ථාරයට අපි අඳින්නේ. ඔය ප්‍රස්ථාරයේ සමීකරණය කියලා මේ x කියන තැන ආදේශ කරනවා කියන්නේ ඍණේ. මේ x කියන තැන ආදේශ කරනවා ඍණේ. එතකොට x වර්ගය උදේ x වර්ගයේ කිව්වම ඍණ 1 වර්ගය. x වර්ගයේ කිව්වම ඍණ 1 වර්ගය. උදේ ඍණ 1 වර්ගය කීයද? ඍණ 1 වර්ගය කීයද? ධන 1. ඍණ 1 වර්ගය කීයද? ධන 1. ඍණ 1 වර්ගය ධන 1යි. දැන් මොන එකෙන් 4ක් අඩු කරන්න යවෝ. එකෙන් 4ක් අඩු වුණාම 3යි. 3යි. ඍණ 3. ඉතින් ගාව ඒකමනේ තියෙන්නේ. ආදේශ කරලා හෙව්වා ඒ උත්තරේ අනිවාර්යෙන් වෙනවා. x වෙනුවට ඍණ 1 දැන් ඒ ඍණ 1 වර්ග වුණාම ධනෙ එකෙන් 4ක් අඩු වුණාම ඍණ. දැන් හරි. දැන් අගේ වගුව සම්පූර්ණයි. දැන් අපිට තියෙන්නේ මේ ප්‍රස්ථාරය අඳින්න. ප්‍රස්ථාරය අඳින්න ඕගොල්ලෝ දන්නවා ප්‍රස්ථාර කඩදාසිය තමයි ප්‍රස්ථාරය අඳින්නේ. මේ ප්‍රස්ථාර කඩදාසිය කුඩා කොටු 10කින් එකක් නිරූපණය වෙන විදියට මේ ප්‍රස්ථාරය අඳින්න කියලා කියනවා. හරි. දැන් මම මේ ටික මකන්නම්.
බගුව විතර කියන නිසා මම මේක නැතුව ප්‍රස්ථාරය අඳින්නේ. ප්‍රස්ථාරය අඳිනකොට ළමයි මෙන්න මේ ගැන සැලකිලිමත් වෙන්න. විභාගයකදී ළමයි විශේෂයෙන්ම ඕලෙවලදී අපිට මේ ප්‍රස්ථාර ගන්න. එහෙම නැත්නම් කවකටු භාවිතයෙන් කරන නිර්මාණ දෙපාරක් කරන්න කාලේ දීලා නැහැ පේපර්. දැන් සමහර ළමයිට වෙන දේ තමයි ප්‍රස්ථාරය අඳිනවා. හරි. හරි. මෙහෙම එකපාරම බලන්නේ හරි කොලේ ගන්න ඕනෝම ගන්න. ගැහුවට පස්සේ සමහර අරයන් ලකුණු කරගන්න විදියක් නැහැ. එක්කෝ මේ ඍණාගයන් ටික අඩු වෙන්න දානාගයන් වැඩි වෙනවා. සමහරවිට මේක ගත්තට වැඩක් නැහැ. හරි. එතකොට අර ධන සමහරයන් ලකුණු කරගන්න බැහැ. එහෙම වෙන වෙලාවල් තියෙනවා. ඒ වගේම නිර්මාණ ගානකුත් සමහර වෙලාවට කොලේ නිර්මාණ ඇඳලා ඉවර වෙනකොට කොලේ විතරක් නෙමෙයි නිර්මාණේ තියෙන්නේ. ඒ ඇඳපු ටිකේ කොටසක් යනවා මේ ඩෙස් එකට. හරි. ඒ වගේ වෙන වෙලාවල් තියෙනවා. ඉතින් ඒ වගේ වෙලාවල් හදා අඳින්න කලින් සැලකිලිමත් වෙන්න ඕනේ. හරි. දේවල් කීපයක් තියෙනවා. නිර්මාණ ගානක නම් ළමයි කටුසටහන අඳින්න. ඇඳලා කීර්ණය කරන්න ඕනේ මේක මොන වගේ ප්‍රදේශයක් තුලද පැතිරෙන්නේ. හරි. ඒ අවබෝධය ඇතුව තමයි ඊළඟට කඩදාසියේ හරියට නිර්මාණය කරන්නේ. ප්‍රස්ථාර ගානක නම් ප්‍රස්ථාර කුලේ අරගෙන මම බලනවා x කියාගෙන ඍණ 3 ඉඳලා ධන 3 ඍණ 3 ඉඳලා ධන 3ට යන්නේ දෙපැත්තටම සමානයි. ඒ නිසා කුලේ මැද්දෙම හරි මැද්දෙන් ප්‍රස්ථාර කඩදාසියේ හරි මැද්දෙම y අක්ෂය යන්නේ. ප්‍රස්ථාර කඩදාසියේ හරි මැද්දෙම y අක්ෂය යන්නේ. ඊළඟට y ගේ වැඩි මාගේ 5 අඩු මාගේ හරි අඩු මාගේ ඍණ 4 මුද්‍රණ දෝෂයක් තියෙනවා බිඳුවේදී ඍණ 4යි පේපර් එකේ බිඳුවේදී 4යි කියලා තියෙනවා. උතර ඍණ 4 වෙන්නේ. හරි බිඳුවේදී ඍණ බිඳුව ආදේශ කරනවා බිඳුව ආදේශ කරාම ඍණ 4 විතරයි. උතර බිඳුවේදී ඍණ. එතකොට y ගේ උඩට වැඩිම 5යි පල්ලෙහාට 4යි. උඩට 5යි පල්ලෙහාට 4යි. යා සමානයි. ඒ නිසා කොලේ මැද්දෙන් වගේ x අක්ෂයක් ගන්න. එතකොට මම y අක්ෂය අඳිනකොට y අක්ෂය අඳිනකොට මම බැලුවේ x අගය අඳිනවා. මම x අක්ෂය අඳිනකොට බැලුවේ y අගය අඳිනවා. උඩට 5යි පල්ලෙහාට 7යි. හරි උඩට චුට්ටයි වැඩි පල්ලෙහාට ඒ හා සමාන ප්‍රමාණයක් දෙවි කියනවා. ඒ නිසා ප්‍රස්ථාර කඩදාසිය මැද්දෙන් දැන් මේ කැපෙන තැන s කියාගේ අඳිනවා y කියාගේ කුඩා කොටු 10ක් කුඩා කොටු 10ක් වුණාම ඔයගලගේ ප්‍රස්ථාර කඩදාසිය ලොකු කොටු දෙකක් ඇත්තට ලොකු කොටු දෙකක් ලොකු නිල් කොටු දෙකක් හරි එකක් කියලා ගන්න විදිහට තියෙනවා. එතකොට මේ පැත්තට 3යි මම 4ක් වෙනවා. මේ පැත්තට යන්නේ මේ විදිහට ඔයගලන්ට ඍණාගයන් ලකුණු කරගන්න පුළුවන්. හරි වැඩි අගයන් ගත්තොත් 1 2 3 4 5 උතේ අඩු වගයන් ගත්තොත් ඍණ 1 ඍණ 2 ඍණ 3 ඍණ 4 තමයි අඩුව ඍණ 5 කම ගන්න. ඔන්න ප්‍රස්ථාර කඩදාසි මේක ලකුණු කර ගැනීම කරා. දැන් කණ්ඩායක ලකුණු ගන්න. ඍණ 3ේදී ඍණ 5 ඍණ 3ේදී ඍණ 3ේදී ධන 5 ඍණ 3ේදී ධන 5 ඍණ 3 ගාවදී 5ක් උඩට 5ක් උඩ ඍණ 3 ගාවදී 5ක් උඩ හරි ඊළඟට ඍණ 2 ගාවදී බිඳුවයි කියන්නේ ඍණ 2 ගාවදී උඩ යන්නේ නැහැ පල්ලෙහාට යන්නේ මෙතන ඍණ 1ේදී ආව ඍණ 3ක් කියලා පල්ලෙ මෙන්න මේ වගේ බිඳුවේදී ඍණ 4 එකේදී ඍණ 3 දෙකේදී බිඳුවයි තුනේදී 5 දැන් ඔන්න ඔය ලක්ෂ පිට ලකුණු කරා ප්‍රස්ථාරය අඳින්න ප්‍රස්ථාරය අඳින්න ළමයි අඩින් මුල කියලා මෙන්න එක කෙලින් ආකාරයක් නැහැ
වක්‍ර ප්‍රස්ථාරයක් හදනකොට මේක අතින්ම අදින්න මුල් වෙන්න ඕන. හරි. අදින්න තියලා යා කරන්න එපා. අතින්ම අදින්න පුරු වෙන්නේ මුලින් අදිනකොට තවන්ටම අපිරිය වගේ ඉතේ එන කැටයි වගේ දැනේ. ඒ වුණාට බලන්නේ ප්‍රස්ථාර කීපයක් අදින්න මේ මුවාකට එනවා. හරි. අදිරුණ කියලා යාකුත් එහෙම ප්‍රස්ථාර ගහදිනවා. සමහර ප්‍රශ්න වලට නිවැරදි උත්තර එන්නේ නැහැ. ඒ නිසා ඔයාලා මේවා අපින්ම අදින්න දෙන්නේ විදිහට ප්‍රස්ථාර ගස්සපන්. හරි. හැබැයි මේ ඔකට මේ ලොකු වෙලාවක් ගන්න එපා. සමහරකට චුට්ටක් අදිනවා ආයෙ මතන ආයෙ අදිනවා ආයෙ මතන ඔය වැඩේ කරන්න එපා. හරි. ප්‍රස්ථාරේ ඉක්මනට අදින්න. මොකද මේකට යම් ලකුණු ප්‍රමාණයක් ලැබෙනවා. තව ලකුණු ගන්න තියෙනවා. ඒ නිසා මක ඇඳ ඇඳ එහෙම ඉඳලා හරියන්නේ. සමහර අය මකන්නේ කියලා ප්‍රස්ථාර පොලිස් තිරාන. හරි. ඒ නිසා පිරිසිදුව මේක ලස්සනට අඳින්න අඩිරූලෙන් යා කරන්න එපා කියන එක මම කියන එහෙම වරදි. සමහර ප්‍රශ්න වලට නිවැරදි උත්තර එන්නේ නැහැ. දැන් සමහර කට්ටිය ගොඩක් කට්ටිය උන්නේ මේ පල්ලයට ඉඳලා බලනවා ඊට පස්සේ කොහොම යා කරනවා. හරිද? ඒවට ලකුණු මම වෙන්නේ බලන මනුස්සයා ගන්න මේ කරගෙන යන්නේ දෙන්නේ එන්ට රේන්ජ් ලකුණු කොහොමද ලැබෙන්නේ ඊළඟට ප්‍රස්ථාර භාවිතේ මේ දීලා තියෙන එකේ සමීකරණ මූල හොයන්න x වර්ගය ඍණ 4 සමානයි බිඳුවේහි මූල මේකේ මූල අහන්න ළමයි අපි සමීකරණ පාඩමේ අපි මූල හොයනවා කියන දෙයක් කරනවා. දැන් ඔයගොල්ලන්ට පහුගිය දවසේ කෙටි පේපර් එක කරද්දි මූල හොයන ගානක් තිබුණා මෙන්න මේ පේපර්. මම පොඩ්ඩක් මතක් කරමු. මම ඔයාලට ඒ ගානක් පොඩ්ඩක් මතක් කරන්න. x වාරය අපි 20 වෙනි ගාන. මෙන්න මෙහෙම ගානක්. x වාරයක් x ධන 3 මේ දෙකේ ගුණිතේ බිඳු. මේ කෙටි පේපර් එකේ තිබ්බ ගානක් මතක් කරගන්න. හරි x වාරයක් x ධන 3 මේ දෙකේ ගුණිතේ බිඳුව. x වාරයක් x ධන 3 මේ දෙකේ ගුණිතේ බිඳුව. දැන් එහෙනම් අපිට ලියන්න පුළුවන් මේ දෙකේ ගුණිතේ බිඳුව නම් අපිට ලියන්න පුළුවන් එක්ක මේකේ මුල් පදයේ බිඳුව. මෙහෙම ආවට පස්සේ අපි ලියනවා එක්ක මේ මුල් පදයේ බිඳුව සමානයි හෝ එක්ක පළවෙනි පදයේ බිඳුවයි. එහෙම නැත්නම් මේකේ කියන දෙවෙනි පදයේ බිඳුව. x සමානයි බිඳුව හෝ x ධන 3 සමානයි බිඳුව. පුතේ මෙතන x තනි කරන්න දෙයක් නැහැ. x සමානයි බිඳුව ඒක කොහොමද? මෙතන x තනි කරොත් මගේ පුතේ ධන 3 එහා පැත්තට දාන්න 3යි. ඍණ 3. ධන 3 එහා පැත්තට දාන්න ඍණ. ඒ කියන්නේ සමාන ලකුණෙන් මේ පැත්තේ බිඳුවයි මේ පැත්තත් බිඳුවක් වෙලා යනවා. x වෙනුවට එක්ක බිඳුව දැම්මොත් එහෙම නැත්නම් x වෙනුවට ක්‍රියාදෙස් කරනවා. ඍණ 3 ආවේශ කරනවා. x වෙනුවට බිඳුව දාන්න එක්ක එහෙම නැත්නම් x වෙනුවට ඍණ 3 ආවේශ කරන්න. මේ පැත්ත බිඳුව වගේ මේ පැත්තත් බිඳුවක් වෙලා යනවා. එතකොට සමීකරණයක මූල කියලා කියන්නේ මේ පැත්ත බිඳුව නම් මේ පැත්තත් බිඳුවක් වන විදියට ආදේශ කරන්නේ අගයන් වලට තමයි මූල කියලා අපි කතා කරන්නේ. ඔය මූල හෙවීම අපි කරනවා. හරි. වර්ග සමීකරණ කියන්නේ ලකුණු 10ක ඕනල් පේපර් එකේ ලකුණු 10ක ලොකු ගානක්. ඒ තියෙන ටිකෙන් හරි චූටි ප්‍රමාණයක් 10 ඉස්සරට ඇවිල්ලා තියෙනවා. එතකොට මූල හොයන්න යනකොට මේ විදිහට පද දෙක සාධක කඩන පද දෙකක ගුණිතයක් විදිහට අපි හදාගන්නවා. එතකොට මේකේ මූල හොයන්න කියන්නේ ප්‍රස්ථාර ඇසෙන. x වර්ගයේ ඍණ සමානයි බිඳුව. හරි. දැන් ප්‍රස්ථාර ඇසුරේ නෙවෙයි. සාමාන්‍ය විදිහට මූල හොයන්න ආවා කියලා හිතන්න මම එහෙමත් කියලා දෙන්නම්. දැන් මේකේ මොකද වෙලා තියෙන්නේ? ඒක සාධක කරන පද දෙක ගුණිතයක් විදිහට තියෙන්නේ. හරි. එතකොට මේක එහෙම නෙවෙයි තියෙන්නේ. සාධක කරලා නෙවෙයි තියෙන්නේ. මේ විදිහට පද දෙක ගුණිතයක් විදිහට නෙවෙයි තියෙන්නේ. හරි. පද දෙක ගුණිතයක් විදිහට තියෙනකොට තමයි එක්ක අපි කියන්නේ මෙහා බිඳුවයි නැත්නම් මෙහා බිඳුවයි. මෙහෙම තිබුණොත් තමයි එහෙම ලියන්න පුළුවන්. ගුණිතයක් බිඳුවක් වෙන්නේ එක්ක මුල් පදයේ බිඳුවොත් එහෙම නැත්නම් දෙවෙනි පදයේ බිඳුවක්. ඉතින් අරක මම මොකද කරන්නේ?
x වර්ගයේ ඍණ 4 සමානයි 22 කියේ මුල හොයන්න කියනවා. ඒ මූල ප්‍රස්ථාර ඇසුරෙන් හොයන්න කියන්නේ මම දැන් අර සමීකරණ පාඩමේ තියෙන දැනුනේ මූල හොයලා පෙන්නන්න. හරි? අමතර කාරණාවක් තිබුණා. පුතේ 4 ඔයගොල්ලෝ දන්නවනේ 4 ලියන්න පුළුවන් දරුවනේ දෙකේ වර්ගය කියලා. 4 කියන්නේ මම හිතේ දෙකේ වර්ගය. දැන් බලන්නකෝ මේ වර්ගයක් වර්ගයකින් වර්ගයක් අඩු වෙනවා. කියනවා වර්ග දෙක අන්තය. වර්ගයකින් අඩු වෙලා වර්ගයක් වර්ගයකින් අඩු වෙලා වර්ගයක් වර්ග දෙක මොකක්ද? අන්තරය. කඩන්න. වර්ග දෙක අන්තරයක සාධක කැඩුවම අපි හිතේ එක සාධකයක් x ඍණ 2 අනෙක් සාධකය x ධන 2. එක සාධකයක් x ඍණ 2 අනිත් සාධකය x ධන 2. දැන් මේ දෙකේ ගුණිතය බිඳුවයි. මේ දෙකේ ගුණිතය බිඳුව. ඒකයි මම කිව්වේ මේක ගුණිතයක් විදිහට හදා ගන්න ඕනේ. හැදුණාද නැද්ද? හැදුණා. මේ දෙකේ ගුණිතය බිඳුවයි. දැන් එහෙනම් අපිට ගන්නවා එක්ක මේකේ පළවෙනි පදේ. එක්ක x ඍණ 2 සමානයි බිඳුව. ඕ මේකේ දෙවෙනි පදේ x ධන 2 සමානයි බිඳුවයි කියලා ලියන්න. පුතේ ඍණ 2 දාන්න අනිත් පැත්තට ධන 2යි. ධන 2 දාන්න අනිත් පැත්තට ඍණ 2යි. අන්න ආවා මූල. මේකේ මූල හරි. සමීකරණ දැනුමේ සාධක දැනුමෙන් තමයි මුලෙන්නේ. සමීකරණ පාඩමේ ඉගෙන ගන්න කාරණා. දැන් ඉතින් එහෙම නෙවෙයි මූල හොයන්න කියන්නේ මේකේ. ප්‍රස්ථාර භාවිතේ මූල හොයන්න කියන්නේ. ප්‍රස්ථාර භාවිතේ මූල හොයන්න කියන්නේ. මෙච්චරම බලන්න නෑ ප්‍රස්ථාර භාවිතේ මූල හොයන්න යද්දී. හරි? මේ අහන්න. මේ ඇවිල්ලා ඇන්ද ප්‍රස්ථාරයේ සමීකරණය. ඇන්ද ප්‍රස්ථාරයේම තමයි මූල හොයන්නේ කියන්නේ ප්‍රස්ථාර භාවිතේ. හරි ඇන්ද ප්‍රස්ථාරයේ සමීකරණය තමයි මූල හොයන්නේ කියන්නේ. ඇන්ද ප්‍රස්ථාරයේ සමීකරණය මෙන්න මේ y සමාන x වර්ගයේ ඍණ 4. ඇන්ද ප්‍රස්ථාරයේ තමයි මූල හොයන්නේ. දැන් පුතාලා මට මෙන්න මෙහෙම කියන්න පුළුවන්. මෙයා බිඳුවයි කියන්නේ හරි මෙයා බිඳුවයි කියන්නේ y ගියාගේ සමානයි කාටද? බිඳුව. මෙයා බිඳුවයි කියන්නේ y බිඳුව. ඒ කොහොමද? ඒ දෙන්නේ x වර්ගයේ ඍණ 4 y. x වර්ගයේ ඍණ 4 කියන්නේ y. එහෙනම් මට කියන්න පුළුවන් මෙයා බිඳුවයි කියන්නේ මෙයා y ට සමානයි නිසා y බිඳුවයි. ඇත්තටම මේ කියන්නේ මේ පැත්ත බිඳුව නම් මේ පැත්ත බිඳුවක් කරන විදිහට x ට ගන්න පුළුවන් අගය. හරිද? ඒ අගයන් කියන්නේ y බිඳුවක් වන x අගය. හරි? මෙයා බිඳුවයි කියන්නේ y බිඳුව. එහෙනම් මම y ගේ බිඳුවක් වන x අගයන් බලමු. y ගේ බිඳුවක් වන x අගයන් බහුවෙන් පේනවා. y ගේ බිඳුව වෙලා තියෙනවා ඍණ 2. බහුවෙන් පේනවා. බහුව බලන්න. ඍණ 2 y ගේ බිඳුව. එහෙනම් y බිඳුවක් වන එක x අගයක් අපිට ලියන්න පුළුවන් ප්‍රස්ථාරයෙන් බලලා මේ ඍණ 2 ප්‍රස්ථාරයේ y ගේ බිඳුව. හරි මුලින් ගිහිල්ලා නැහැ මම යන්නේ. ඒ වගේමයි ධන 2 ප්‍රස්ථාරයේ y ගේ මෙයා බිඳුවක් වෙනවා කියන්නේ y බිඳුවක් වෙනවා. y බිඳුවක් වන x අගයන් එකක් ඍණ 2. ඍණ 2 y ගේ අනිත්තාවය ධන 2. ඍණ 2 y ගේ බිඳුවයි ධන 2 y ගේ බිඳුව. එතකොට අපිට ලියන්න පුළුවන් x සමානයි 2 හෝ x සමානයි 2යි කියලා ධන 2. එකක් අපිට ලියන්න පුළුවන් x සමානයි ඍණ 2 කියලා. අනිත් එක අපිට ලියන්න පුළුවන් x සමානයි ධන 2. ඇත්තටම දරුවනේ අපිට මේ ප්‍රස්ථාරවල මූල හොයන්න කියලා ආවම ඕගලන්ට ගොඩක් වෙලාවට එන්නේ ඇන්ද ප්‍රස්ථාරයේ මූල. ඇන්ද ප්‍රස්ථාරයේ මූල තමයි හොයන්නේ. එතකොට ඇන්ද ප්‍රස්ථාරයේ මූල හොයන්න ආවම හොඳින් මතක තියාගන්න පිළිලියන් මේ x අක්ෂයේ කැපෙන තැන් වල තමයි. x අක්ෂයේ කැපෙන තැන් වල තමයි x අගය. එහෙනම් ඉතින් මේ කැපෙන තැන් වල බදාලා x අගයක් ගත්තොත් එකක් ඍණ 2 අනිත් එක ධන 2. එක මූලයක් ඍණ 2 අනිත් මූලය මගින් ධන 2. හරි. මම හිතනවා පැහැදිලි ඇති
අපි ප්‍රස්ථාර පාඩු ස්පීඩ් කරනවා. ඒ වගේම අපි සතිපතා හැම පේපර් එකකදීම අපිට ප්‍රස්ථාර ගන්න කම් වෙනවා වාර භාගයට කලින් අපි සැලකිය යුතු ප්‍රශ්න ප්‍රමාණයක් තරම් හිතාගෙන ඉන්නවා. ඉතින් මාත් එක්ක එකතු වෙලා වැඩ කරන ළමයිට වරදින්නේ නැහැ විභාගෙදී මේ ගාන අනිවාර්යයෙන්. හැබැයි වැඩ කරන්න ඕනේ මහන්සි වෙන්න. හරි නිකන් ඉඳලා නම් ඉතින් හොඳ ප්‍රතිඵලයක් ගන්න බෑ. හරි. ඊළඟට ප්‍රස්ථාරය. දැන් රෝම 4ට යන්නේ හරි. මේ ප්‍රස්ථාරයේ y අක්ෂයේ ඔස්සේ ඉහළට ඒකක 3ක් අරන් යනවා. මේ ප්‍රස්ථාරයේ y අක්ෂයේ ඔස්සේ ඉහළට ඒකක 3ක් විස්ථාපනය කරනවා. හරි විස්ථාපනය කරනවා. සමහරවිට උත්තරණය කරනවා. මොන ඒ වචනේ නිසා. හරි මේ ප්‍රස්ථාරයේ මෙන්න මෙහෙම ඉහළට ඒකක 3ක් අරන් යනවා. මේ ප්‍රස්ථාරයේ උඩට ඒකක 3ක් අරන්. මොකද වෙන්නේ? උඩට අරන් යනවා කියන්නේ y කියාගේ මොකද වෙන්නේ? වැඩි වෙනවා. හරි උඩට අරන් යනවා කියන්නේ y කියාගේ වැඩි වෙනවා. එතකොට අලුත් ප්‍රස්ථාරයක් තියෙනවා. ඒ අලුත් ප්‍රස්ථාරයෙන් ශ්‍රිතය හරි ශ්‍රිතේ තරම ශ්‍රිතය කියන්නේ මෙන්න මේ කොටස. හරි ශ්‍රිතේ ලියා දක්වන්නේ. ඒ කියන්නේ සමීකරණය අලුත් ප්‍රස්ථාරයේ සමීකරණය ලියන්න කියන්නේ. කලින් යදුපු ප්‍රස්ථාරයේ සමීකරණය මෙන්න මෙහිම හරිද? y සමාන x වර්ගයේ ඍණ 4. හරි මේ ප්‍රස්ථාරය මගේ පුතේ උඩට අරන් යනවා ඒකක 3ක්. මේ ප්‍රස්ථාරයේ උඩට ඒකක 3ක් අරන් ගියාම අලුත් ප්‍රස්ථාරයේ සමීකරණය බලන්න. 3ක් මොකද කරන්නේ? එකතු කරනවා. අලුත් ප්‍රස්ථාරයේ සමීකරණය බලන්න 3ක් මොකද කරන්නේ? එකතු කරනවා. දැන් ඍණ 4යි ධන 3යි කොහොමද? ඍණ 4යි ධන 3යි කොහොම ලකුණු අසමාන. ඍණ 4යි ධන 3යි කොහොම ලකුණු අසමානයි. අසමාන නම් මොකද කරන්නේ? අඩු කරනවා. අඩු කළා දාන වැඩි කෙනාගේ 4ේ 3ක් අඩු වුණාම 1යි මොනේ එකයි? ඍණ 1. ප්‍රස්ථාරය උඩට අරන් ගියා නම් y ගියාගේ වැඩි වෙන්නේ. එහෙනම් අලුත් ප්‍රස්ථාරයේ සමීකරණය බලන්න උඩට 3ක් අරන් ගිය නිසා 3ක් එකතු. උඩට 3ක් ඒකක 3ක් අරන් ගිය නිසා 3ක් එකතු. පල්ලෙහාට අරන් ගියොත් පල්ලෙහාට ඒකක 3ක් අරන් ගියා නම් 3ක් අඩු කරා. උඩට විස්ථාපනය කරා නම් ඒ විස්ථාපනය කරපු ඒකක ගන්න එකතු වෙන්න ඕනේ. පල්ලෙහාට අරන් ගියා කිව්වනම් ඒ පල්ලෙහාට ගියපු ඒකක ගන්න අඩු වෙනවා. උඩ ගියොත් වැඩි වෙනවා. පල්ලෙහාට ගියොත් අඩු වෙනවා. උඩට ඒකක 3ක් ගියා. ඔන්න දැන් අලුත් ප්‍රස්ථාරයේ සමීකරණය මෙහෙම. ඊළඟට y අක්ෂයේ ඔස්සේ ඒකක 3ක් ඉහළට විස්ථාපනය කළ විට ප්‍රස්ථාරයේ අවමාගයේ බිඳුව 1 බව පෙනෙනවා. හරි. දැන් මේ ප්‍රස්ථාරයේ අවමාගයේ ප්‍රණාමක කොහොමද ආවේ? මේ ප්‍රස්ථාරයේ අවමාගයේ ප්‍රණාමකේ බිඳුවේදී ඍණ 4. හරි. එතකොට අවමාගයේ ප්‍රණාමක ලියනකොට මෙන්න මේ ආගේ තමයි ප්‍රණාමකේ y ආගේ විදිහට ඇවිල්ලා තියෙන්නේ. එතකොට අවමාගයේ ඍණ 4. අවමාගයේ ඇවිල්ලා තියෙන්නේ ඍණ 4. අවමාගයේ ඇවිල්ලා තියෙන්නේ ඍණ 4. දැන් අලුත් ප්‍රස්ථාරයේ සමීකරණය ඇවිල්ලා y සමාන x වර්ගයේ ඍණ 1. මේ ප්‍රස්ථාරයේ අවමාගය අපි බැලුවොත් කලින් ප්‍රස්ථාරයේ අවමාගය ඍණ 4. දැන් උඩට ඒකක 3ක් ගියාම අලුත් ප්‍රස්ථාරයේ අවමාගය කියන්නේ ඍණ 4 දවස් ලකුණු අසමානය වෙනවා. එතකොට ඍණ 1. අලුත් ප්‍රස්ථාරයේ අවමාගය ඍණ 1. එහෙනම් අවමාගයේ කණ්ඩායම වෙන්නේ මොකද්ද? බිඳුවේදී ඍණ 1. හරි. එතකොට උන්න දැන් ප්‍රස්ථාර ගාන ඉවරයි. පළවෙනි ගාන ප්‍රතිශත ගාන තියෙන සාමාන්‍ය පළවෙනි ගානට විදියට එන්නේ ඔය ප්‍රතිශත සම්බන්ධ පාඩමේ ගානක් එන්නේ. දැන් අපි බලමු තුන්වෙනි ගාන. පේපර් එක කරපු නැති අය ඉන්නවා නම්
මාත් එක්කම මේකම හදාගන්න. මොකද දැන් මම මේ පේපර් එක අපු දුන්නා අපේ දෙන්නෙක් දුන්නා දැන් මේ සම්බන්ධ වෙන්නේ කරා කරනකොට තමයි තේරෙන්නේ කාටුමක් පේපර් එක එකපාර මේ ලේසි නැති බව. හැබැයි කරලා හුරු වුණාට පස්සේ මේවා ගණන්ද කියන්නේ. හරි. ඒ නිසා අනිවාර්යෙන් මේ පාර වාරේ භාගයට කලින් ජූලි මාසේ හේතු වාරේ භාගය කියනවා. ජූලි මාසේ වාරේ භාගය තියෙන්නේ. ඒලා ඒක අපිට තව සති ජූලි 10 පොය වැටෙන්නේ. එතකොට දැන් අපිට ලබන සතියේ 26 කරන්න පුළුවන්. 26 ඊළඟ 3 17 24 වැඩි වුණොත් තව පේපර්ස් 4ක් වගේ තමයි කරගන්න පුළුවන්කම තියෙන්නේ ජූලි අන්තිම සතියේ වෙනකොට සෙකන්ඩ් පේපර්ස් ෆස්ට් පේපර්ස් 4යි සෙකන්ඩ් පේපර්ස් 4යි එහෙම කරගන්න පුළුවන් මට්ටමක් තියෙනවා. ඉතින් දැන් ඉඳලම සම්බන්ධ වෙලා වැඩි ටික කරන් ගියොත් එහෙම මොනවා හරි ගේමක් දාන්න පුළුවන්. නැත්නම් අන්තිම දවස්වල නිකන් දුන්නට විතරක් දඟලන හරියන්නේ නැහැ. දැන් කරන්න කරනකොට තමයි තේරෙන්නේ Tamanට වරදින තැන්, Tamanට අඩුපාඩු තැන්, Tamanට අමතක වෙලා තියෙන දේ. ඒ දේවල් හරි කල්තියා සූදානම් වුණොත් විතරයි මතක් කරගෙන මේවක් දෙන්න පුළුවන්. නැත්නම් මේ දෙවි වාගේ කියන්නේ මම හරි පේපර් එකක් හවු. හරි පේපර් එකක් ආවොත් කට උත්තරක් නැති වෙලා යනවා. මොකද අර පරණ පුරුදු විදියට නම් හිතාගෙන දැන් වෙනස් වෙනවා තමයි හරි දෙවි වාරෙන් පස්සේ. හරි සමානලාට පුස්තකම් විදිහට තරමක් හොඳ බේස් නුඹල පාසල් තිබුණා. නැත්නම් මේ පොඩි පොඩි ප්‍රශ්න ටිකක් දාලා එහෙමනේ දෙන්නේ. පැය පහක පේපර් එකක් හරියට එනකොට තමයි තේරෙන්නේ මේක මේ ලේසි නැති බව. හරි. වැඩ කරොත් තමයි ලේසි. වැඩ නොකර හිටියොත් හරි මේ අමාරු ඉතින් ඔලු උස්ස ගන්න. දැන් මේක ප්‍රසාරණය. හරි මේක ප්‍රසාරණය. විදන්නවා මේ වගේ ප්‍රසාරණය කරාම පද තුනක් ලියන. පළවෙනි පදේ විදියට ලියන්නේ. පළවෙනියට ඉන්න කෙනාගේ වරද. පළවෙනියට හිටිය ඍණ 2යි වර්ග කරනවා. ඒ කියන්නේ වගේ දෙකක් වැඩි වෙනවා කියන එක නෙමෙයි. එතන ඍණයි වැඩි වෙනකොට ධන වෙනවා. දෙවරක් 2 4යි exchange වෙනවා x1. එතකොට මගේ පුතේ පදේ එන්නේ 4යි x වර්ග එක ධන. හරි මෙතන ඍණ වුණත් ධන වුණත් පළවෙනි පදේ ධන. හරි අවසාන පදෙත් එහෙම ඍණ වුණත් ධන වුණත් මුල් පදේ ධන වගේ අවසාන පදේ ධන. දෙවෙනි පදේ හැදෙන්නේ නම් මෙන්න මේ දෙක ಗುಣ කරන්න. මේ දෙක ಗುಣ කරලා ඒන එකත් දෙගුණ කරනවා. මේ දෙන්න ಗುಣ කරපුවම දෙවරක් 3 6යි ඍණ 6යි. ඍණ 6යි xy දෙගුණ කරා. මේක දෙගුණ කරා. ඍණ 6 දෙගුණ වුණොත් 6 දෙගුණ 12යි. ඍණ 12යි x. පළවෙනි පදේ පළවෙනියට ඉන්න කෙනා වර්ග කරනවා. 2යි x වර්ග වෙනකොට 2 වර්ග 4යි x වර්ග නම් x වර්ග. ඊළඟ මෙතන ලකුණ ඍණ. මේ දෙකේ ගුණිත 6යි xy දෙගුණ වුණාම 12යි x. අවසානයේ අන්තිමට තිබුණු 3යි y ගේ වර්ගය 3 වර්ගයෙන් 9යි y ගේ වර්ගය y වර්ගය. ඔන්න හොඳින් ඍණ 2යි x ධන 3යි y ගේ සම්පූර්ණ එකේ වර්ග ප්‍රසාරණය වුණොත් ඔය විදියට හරි. ඊළඟ ප්‍රශ්න. කුඩා පොදු ගුණාකාරයේ ගැටලුවක්. හරි දෙවෙනි ගානේ කුඩා පොදු ගුණාකාරයේ ගැටලුව. පද ටික බැලුවොත් දෙවාරයක් x විලතු සාධක කැඩිලමයි තියෙන්නේ නේ. සාධක කැඩිලමයි තියෙන්නේ. ඊළඟ පදේ x වර්ගය ඍණ 9. x වර්ගය ඍණ 9. හරි. ඊට පස්සේ x වර්ගය ධන 6යි x ධන 9. හරිද? දැන්
අපි මේ පද සාධක කැඩෙනීම සාධක කඩලා ලියා ගන්න. මේක කොහොමද ලියන්නේ? ඉතින් සාධක කැඩිලා තියෙන්නේ. ඉතින් මේක එහෙමමයි ලියන්න තියෙන්නේ. දෙවාරයක් x ඍණ 3. මේක කොහොමද? x වර්ගයේ ඍණ 9. x වර්ගයේ ඍණ 9. 9 කියන්නේ කාගේ වර්ගද? 3 වර්ගය. 9 කියන්නේ කාගේ වර්ගද? 3 වර්ගය. දැන් මේ බලන්න මේ වර්ගයක් මේ වර්ගයක්. වර්ගයන් දෙකක් අඩු වෙනවා. වර්ගයන් දෙකක් අඩු වෙනවා. අපි කියනවා වර්ග දෙක අන්තරය. සාධක වෙන් කරාම සාධක දෙකයි. සාධක වෙන් කරාම සාධක දෙකයි. කොහොමද සාධක දෙක? x ඍණ 3 x ධන 3. සාධක වෙන් කරාම එක සාධකයක් කියනවා x ඍණ 3 අනිත් සාධකය වෙනවා x ධන 3. හරි. කොහොමද? ඊළඟට x වර්ගයේ ධන 6යි x ධන 9. x වර්ගයේ ධන 6යි x ධන 9. ඉතින් සාධක කඩන්න ඕනේ. මේකේ සාධක කැඩුවා වෙන්නේ 9යි. හරි. x ධන 3 වර්ගය කියලා. x ධන 3 වර්ගය කියලා. x ධන 3 x ධන 3 කියන්නේ. බලන්න මේක ප්‍රසාරණය කරන අංක එන්නේ නැද්ද? මුල් පදේ වෙන්නේ x ගේ වර්ගය. දෙවෙනි පදේ කොහොමද එන්නේ? මේ වගේ එකක් ප්‍රසාරණය කරනවා පද තුන. මුල් පදේ මුලින් ඉන්න කෙනාගේ වර්ගය. දෙවෙනි පදේ මේ දෙන්න වැඩි කරන්න එය දෙගුණ. වැඩි කරාම 3x දෙගුණ කරාම 6යි. ඊළඟ මේ 3 ඉලක්කයේ වර්ගය කීයද? 3 ඉලක්කයේ වර්ගය 9. ඉතින් මේකේ සාධක කැඩුවම x ධන 3 x ධන 3 කියලා ආවේ. ඒක x ධන 3 වර්ගය කියලා නෙමෙයි. ඔයගොල්ලෝ දන්නවා එන්නේ. එකම જાතියෙන් කීටි ගන්න වැඩිම බලන්න. දැන් එහෙමනම් අපිට පුළුවන් උදාම පොදු වෙච්ච ගුණාකාරය ලියා ගන්න. තියෙන සියලුම ಜಾති ගන්න. දෙකේ ඉලක්කම ගන්න. වෙන තනි ඉලක්කම එහෙම නැහැ. හරි මෙයා වරන් x ඍණ 3 මෙතනක් තියෙනවා ගන්න. ඊළඟට x ධන 3 මෙතනක් තියෙනවා. මෙතන තියෙන්නේ x ධන 3 පළවෙනි පද. මෙතන තියෙන්නේ දෙවෙනි පද. එවිට ගන්නේ වැඩි පද. x ධන 3 වර්ගය. ඔන්න ඔහම දෙවාරයක් x ඍණ 3 x ධන 3 වර්ගය. කුඩා පොදු ගුණාකාරයෙන් සමතුලිතයි. හරි? ඔන්න ඔය විදිහට එනවා. ඊළඟ ගාන. හරි. ඊළඟ ගාන ඇවිල්ලා සාධක දැනුමෙන් සුළු කරන්න කියලා තියෙන ගානක්. හරි. මම මේකේ මකන. බලන්න සාධක දැනුමෙන් සුළු කරන්න. කොහොමද තියෙන්නේ? 94 වර්ගය. 94 වර්ගය. ධන 4 වරක් 90. 4 වරක් 90. ඊළඟට ඍණ 12. මොනවද තියෙන්නේ? 94 වර්ගයේ ධන 4 වරක් 94 ඍණ 12. ඔය විදිහට අපි මේ ගාන හදද්දී 94 ගමු x කියලා දුන්නොත් සාධක කඩන්න පුළුවන් විදිහට මේක හදාගන්න 94 ගන්නවා අපි x කියලා. එතකොට 94 වර්ගයේ පිළියනවා x වර්ගයේ ධන 4 වරක් 94. හරි 94 වෙනකොට ලියනවා x ඍණ 12. දැන් මේක සාධක කඩන්න පුළුවන් ප්‍රකාශනයක් විදිහට ලියාගෙන අවශ්‍යයි. දැන් මොකද කරන්නේ? ඍණ 12යි x වර්ගය වැඩි. ඍණ 12යි x වර්ගය වැඩි කරාම ඍණ 12යි x වර්ගය.
සමා ඉරක් ගහලා සමාන ලකුණේ එහා පැත්තේ දානවා මැද තිබුණු පද. මැද තිබුණු පදේ 4යි x ධන 4යි. උදේ ඍණ 12යි x වර්ගය වැඩි කරා ඍණ 12යි x වර්ගය මැද පදේ තිබුණා 4යි. දැන් මම කල්පනා කරනවා 12 හදාගන්න පුළුවන් විදියක්. මෙයා වැඩි කරලා හදන්න පුළුවන් විදියක් බලනවා මේකත් හැදෙන විදිය. 6 වාරක් 2. 6ix 2ix කියන වැඩි කරාම 12ix වර්ග. ඍණ හැදෙන්න මේ දෙන්නගේ කවුරුහරි එක්කෙනෙක් ඍණ. මේ පැත්ත ධන නිසා වැඩි කෙනා ධන අඩු කෙනා ඍණ. මේ පැත්ත ධන නිසා වැඩි කෙනා ධන අඩු කෙනා ඍණ. දැන් මේ දෙන්න වැඩි කරාම මේක හැදෙනවා. 6ix කියන 2ix අඩුවම 4ix එකක් වෙනවා. දැන් එහෙනම් x වර්ගයේ ලියනවා 4ix වෙනුවට ලියනවා 6ix ඍණ 2ix කියලා. මේ ඍණ 12ක් මේ ඍණ 12. දැන් මොකද කරන්නේ? මුලින් තියෙන පද දෙකෙන් මුලින් සාධක වෙන්න. මුලින් තියෙන පද දෙකෙන් ගන්න පුළුවන් කම තියෙන x එක. එතකොට මෙතනින් ඉතුරු වෙනවා x එකක්. මෙතනින් ඉතුරු වෙනවා ධන 9. මෙතනින් සාධක වෙන් කරාම වරහණ තුල හැදෙන්න ඕනේ මෙතන හැදිලා තියෙනවා වගේ x ධන 9ක්. එහෙනම් මෙතනින් ගන්න ඕනේ දෙකක්. මොන දෙකක්ද? දෙකේ ලකුණු ගියොත් x ඉතුරුයි 12න් දෙකක් ගියොත් 6ක් ඉතුරුයි. ලකුණු වෙනස් විය යුතුයි. එහෙනම් ගන්නේ ඍණ 2. දැන් මගේ පුතේ x ධන 6 මෙතනක් කියන මෙතනක් කියන පොදුයි කියලා ගන්න. x ධන 6 පොදුයි කියන විදිහට ගන්න. මෙතනින් ඉතුරු වෙනවා x1 මෙතනින් ඉතුරු වෙනවා ඍණ 2. සාධක වෙන් කරාම එක සාධකයක් x ධන 6 අනිත් සාධකය x ඍණ 2. දැන් ඊළඟට x වෙනුවට ඔයාලා ලියන්න 94 ධන 6 94 ඍණ 2. 94ට 6ක් එකතු වෙද්දි 100යි 94න් දෙකක් අඩු වෙද්දි 92යි 92 100න් වැඩි වෙද්දි 92 යට බිංදු දෙකක් එනවා උත්තරය එනවා 9200යි උත්තරය එනවා 9200යි. හරි සාධක දැනුමින් තමයි අපි උක හැදුවේ. ඊළඟට හතරවෙනි ප්‍රශ්නේ එතන අවසාන ප්‍රශ්න බලන්න. හතරවෙනි ප්‍රශ්න. එතන ඔයගලන්ට පොඩි උදව්වක් දීලා. දීර්ඝනේ ඉංගු හරි ඍණ ලකුණ පොදුයි කියලා විරගත්තාම ලකුණු වෙනස්. ඍණේ ධනේ වෙනවා. අර ධනදී ඍණදී ලකුණු මාරු වෙනවා. මෙතන තියෙනවා පහ බෙදීම x වර්ගයේ ඍණ 9. ඊළඟට දෙක බෙදීම 3 ඍණ x මොකද තියෙන්නේ? දැන් මේ 9 අපිට ලියන්න පුළුවන් 3 වර්ගය. සාධක වෙන් කරාම සාධක දෙකයි එකක් x ඍණ 3 අනිත් සාධකය x ධන 3. එක සාධකයක් x ඍණ 3 අනිත් සාධකය x ධන 3. දැන් මම දන්නවා පුදුමාරයක් ගන්න. මම මෙතන අර වැඩේ කරනවා. මේ ඍණ x ධන x. මේ ධන 3 ඍණ 3.
එහෙම පොදුයි කියලා මේ එහෙම ලකුණු වෙනස් කරලා ලියන්නේ මෙතනට එළියට එනවා ඍණ එක. ඒ ඍණ එකයි මේ ඍණ ලකුණයි වැඩි වුණා නම් ඍණ දාන්න. මම කලින් කියලා හරි මේකේ ඍණ ලකුණක් වෙනස් කරලා මේ හරය අර්ථ කියන හරයක් බවට පත් කරගන්න. දැන් මම කරේ මේ වගේ වැඩ. මෙතන තියෙන x ඍණ 3ක්. මෙතන තිබුණු 3 ඍණ x මේ වගේ. මේ 3 ඍණ x මේ වගේ x ඍණ 3ක් කරා. මේ 3 ඍණ x මේ වගේ x ඍණ 3ක් කරා. එහෙම කරා. මේකේ ලකුණු වෙනස් කර. මෙතන ලකුණු මාරු කරලා ඉන්න. හරි. ඔන්න ඔය විදිහට ආවා. දැන් තාම සුළු කරන්න බැහැ. මොකද මෙතන හරයයි මේ හරයයි ටිකක් සමාන වුණා. තාම පොදු හරයක් වෙලා නැහැ. මෙතන x ධන 3 තියෙනවා. මෙතනත් දැන් එහෙම එකක් තියෙනවා. මේ තියෙන x ධන 3 මෙතන නැහැ. එහෙනම් අපි ධන පොදු හරයක් ගන්න ඕනේ. පොදු හරයක් විදිහට මෙන්න මේක තමයි ගන්න වෙන්නේ. එහෙනම් මෙතන නැති x ධන 3ක් තරම් දාගන්න. මෙතන x ධන 3 වැඩි කරන්න. plus x ධන 3 වැඩි කරන්න. හරි. දැන් මුලින් තියෙන භාගය මේ ලෙසම ලියනවා. දෙවෙනියට තියෙන භාගයේ හරය පොදු හරය බවට කරන්න. මෙතන x ධන 3ෙන් වැඩි කරනවා. උඩත් x ධන 3ෙන් වැඩි. දැන් පොදු හරයක් තියෙනවා. x ඍණ 3 වාරයක් x ධන 3. පහ ලිව්වා. මෙතන වරහණි ගත්තා. දෙකෙන් x වැඩි වූ විට 2x. දෙවරක් 3 6. දැන් මොකද කරන්නේ? මේ 2x එක එහෙම වලින්වා 5යි 6යි එකතු කරමු. 5යි 6යි එකතු කරමු කියන්නේ 11. එතකොට එනවා 2x ධන 11 බෙදීම x ඍණ 3 x ධන 3 කියන ඔන්න ඔය විදියට. ඕක තමයි උත්තරය. දැන් ඔන්න තුන්වෙනි ගාන සම්පූර්ණයෙන්ම අවසන්. හරි අපි හතරවෙනි ගානට එන්න හදන්නේ. හරි මේක හදා ගන්න ඕන කට්ටිය හදාගන්න විනාඩි 5 දෙන්න විනාඩි දෙකක් දෙන්න. ඊළඟ අපි යමු හතරවෙනි ප්‍රශ්නේ. ඒ කොටසේ ගණන් තුනක් මේ වෙනකොට ඉවරයි අපි හතරවෙනි ගණන්.
හරි. කොරෝනා වෛරසය නිසා නගරයක් විස බීජ හරණය කිරීමට පුහුණු සේවකයන් 8 දෙනෙක්ට දින 3ක් ගත. 8 දෙනාට දවස් 3ක් යනවා මේ විස බීජ හරණය කරන්න. නගරයේ විස බීජ හරණය කිරීමට වැය වෙන මිනිස් දින ගණන කීයද? හරි. 8 දෙනෙක්ට වැය වෙන දින ගණන 4යි. මිනිසුන් 8 දෙනෙක්ට දින 3ක් යනවා. 8 දෙනෙක්ට දින 3ක් යනවා. එතකොට මේ වැඩේට අවශ්‍ය මිනිස් දින ගණන හොයන්න අපි කරන්නේ වැඩේට සම්බන්ධ වෙන මිනිසුන් ගණන දින ගණනයි වැඩි කරන්නේ. හරි. කොරෝනා වෛරසය නිසා නගරයක් විස බීජ හරණය කිරීමට පුහුණු සේවකයන් 8 දෙනෙක්ට දින 3ක් යනවා. 8 දෙනාට දවස් 3ක් ගියා. 8 දෙනා දවස් 3ක් වැඩ කළා කියන්නේ 8 වරක් 3 24යි. මිනිස්සේ දින 24ක් කරන වැඩේකට සමයි. 8 දෙනෙක් දවස් 3ක් වැඩ කරා කියන්නේ මිනිස් දින 24ක්. එහෙනම් මේ වැඩේට අවශ්‍යයි මිනිස් දින 24ක ප්‍රමාණය. මෙම කටයුත්ත දින 2කින් ඉවර කරන්න. එහෙනම් අවශ්‍ය සේවකයන් ගන්න. හරිද? දැන් මේ වැඩේට දින 2යි යන්න ඕනේ. දැන් අපි දන්නවා මිනිස්සු එක්කෙනෙක්ට දින 24ක් වෙනවා. ඔය වැඩේ දින 2කින් අහවර වෙනවා. දින 2කින් ඉවර වෙනවා. දින ගාන 2ක් වෙනවා. දැන් එනම් මිනිස්සු කීයක් යනවා හරි කියලා. එහෙනම් මේ දෙකේ ඉඳලා තමයි ගන්න. දැන් 2කින් 24 දෙකට බෙදුනම 12. ඒ කියන්නේ අපි මෙතෙන්ට අරගත්තා නම් හරි මිනිස්සු කියන්නේ 12 දෙනෙක් ගත්තා නම් හරි. මිනිස්සු 12 දෙනෙක් හිටියා නම් හරි. මොකද 12 සරත් දෙකක් තියෙනවා 24. 12 දෙනෙක් දවස් දෙකක් වැඩ කරනවා. 12 දෙනෙක් දවස් දෙකක් වැඩ කරනවා කියන්නේ 12 සරත් දෙක 24. මිනිස්සු දින 24ක කාර්යයක් කව වෙනවා. එහෙනම් මිනිස්සු 12ක් හිටියොත් තමයි අපිට දවස් දෙකකින් මේ වැඩේ අවසන් කරන්න පුළුවන්කම තියෙන්නේ. ඊළඟට බිඳිති ක්‍රමයකට වගා බිමට ජලය සම්පාදනය කරන ලීටර් 2000ක ධාරිතාවයක් ඇති ටැංකියකට මිනිත්තුවකට ලීටර් 150ක ශීඝ්‍රතාවයකින් A නම් නලයෙන් ජලය පැමිණි. B නම් නලයෙන් මිනිත්තුවකට ලීටර් 100ක ශීඝ්‍රතාවයකින් සහ C නම් නලයෙන් වගා බිමට ජලය පිට කරයි. එතන පොඩි ගැටලුවක් තියෙනවා නේද? බිඳිති ක්‍රමයට වගා බිමකට ජලය සම්පාදනය කරන ලීටර් 2000ක ධාරිතාවයක් ඇති ටැංකියකට මිනිත්තුවට ලීටර් 150ක ශීඝ්‍රතාවයකින් A නම් නලයෙන් ජලය පැමිණි. B නලයෙන් මිනිත්තුවට ලීටර් 100ක ශීඝ්‍රතාවයකින් සහ C නලයෙන් වගා බිමට ජලය පිට කරයි. හරි? ලීටර් 500ක පරිමාවක් ඇති ටැංකියක් ඇති විට ලීටර් 500ක ජල පරිමාවක් ටැංකිය ඇති විට මෙම නල තුනම විවෘත කළ විට පැයකට පසු C නලයේද පැය 1 මිනිත්තු 15කට පසු ඉතිරි නල දෙකද වසා දමයි. එවිට ටැංකියේ ලීටර් 50ක ජල පරිමාවක් ඉතුරු වෙනවා. C නලයේ පිටවන ශීඝ්‍රතාවය තමයි සොයන්න කියලා කියන්නේ. හරි. හරි. මම හිතුවේ මේ C නලයේ ශීඝ්‍රතාවය දීලා නැහැ කියලා. හොඳ ගමන. ලීටර් 2000ක ධාරිතාවයක් කියන ටැංකියක් තියෙනවා. ටැංකියේ 2000ක් තියෙන කියලා නේද? ටැංකියට ලීටර් 2000ක් දාන්න පුළුවන්. හරි. ටැංකියට ලීටර් 2000ක් දාන්න. මොකද කතන්දරේ? මේ ටැංකිය කියලා හිතන්න. මේ ටැංකියට ඒ නලේ ජලය පැමිණි.
මේ ඒ නලයෙන් කියන තරම මේ ඒ නලයෙන් ටැංකියට ජලය පැමිණෙනවා. කොහොමද එන්නේ? මිනිත්තුවකට ලීටර් 150 ගානේ පිරෙන්නේ. මිනිත්තුවකට ලීටර් 150 ගානේ පිරෙන්නේ. හරි. බී නලයෙන් මිනිත්තුවට ලීටර් 100ක ශීඝ්‍රතාවය. බී කියන නලයක් තියෙනවා. ඒ බී කියන නලයෙන් ජලය යනවා වගාවුම්. මිනිත්තුවකට ලීටර් 100ක ශීඝ්‍රතාවය. මිනිත්තුවකට ලීටර් 150කින් මේකට ජලය එනවා. ඒ වගේම මේකේ තියෙන ජලය බී නලයෙන් යනවා වගාවුම් විදියට මිනිත්තුවට ලීටර් 100ක්. තවත් නලයක් තියෙනවා. C කියන එක. ඒකෙනුත් යනවා. මේකෙනුත් යනවා. මේකෙනුත් යනවා. ඒ නලයෙන් එනවා. හරිද? දැන් මේකෙන් යන ශීඝ්‍රතාවය අපිට දුන්නේ නැහැ. මේකෙන් යන ශීඝ්‍රතාවය අපිට දුන්නේ නැහැ. අපිට ඒක තමයි ප්‍රශ්නයක් විදිහට අපෙන් අවසානයේදී අහන්නේ. ඊළඟට කියනවා ලීටර් 500ක ජල පරිමාණයක් ටැංකියේ ඇති විට 500ක් තියෙන වෙලාවෙදී ලීටර් 500ක් තියෙන වෙලාවෙදී මුද කරන්නේ වතුර එන්න මේකත් අරිනවා වතුර යන්න මේ දෙකත් අරිනවා තේරුණාද නේද මේක ලීටර් 500ක් පිරලා තියෙන වෙලාවෙදී ඒ කරාම අරිනවා ඒකට මේකට වතුර ගලාගෙන එනවා ඒ මොහොතේම බී කරාම අරිනවා වුණ මේ බී නලයෙන් ජලය යනවා මිනිත්තුවට ලීටර් 100ක ශීඝ්‍රතාවයෙන් වගා දුන්නේද ඒ වගේම සී නලයෙන් ජලය වගා භූමියට පිට වෙනවා ඔන්න හරි අරකින් එනවා මේ දෙකෙන්ම යනවා ඊළඟට මේ නල තුන එකවර විවෘත කර පැයකට පසු සී නලයෙන් පැය 1යි මිනිත්තු 15කට පසු ඉතිරි නල දෙකද වසා ගන්න. හරියටම පැයකින් මේක වහන්න. හරියටම පැයකින් මේක වහන්න. හරි. හරියටම පැයකින් මේක වහනවා. මේක වහනවා මේ දෙකම වහනවා. පැයයි මිනිත්තු 15. එතකොට පැය 1යි මිනිත්තු 15කින් මේ නල දෙක වහනවා. පුතාලා පැයක් කියන්නේ මිනිත්තු 60ක් නෙවෙයි. මිනිත්තු 60. මිනිත්තු 60යි තව මිනිත්තු 15ක් නේ. ඒ කියන්නේ ඇත්තටම මිනිත්තු 75කින් තමයි මේ දෙක වහලා තියෙන්නේ. මේකත් මිනිත්තු 75කින් වහනවා. මේකත් මිනිත්තු 75කින් වහනවා. හරි? එවිට ලීටර් 50ක් ටැංකියේ ඉතිරි වෙලා තියෙනවා. එවිට ලීටර් 50ක් ටැංකියේ ඉතිරි වෙලා තියෙනවා. හරි. දැන් මේ සීනලේ ජලයේ එළියට ගිය වේගය අපෙන් අපි ඒකට අකුරක් ගමු. සීනලේ මිනිත්තුවට ලීටර V ප්‍රමාණයක් යනවා කියලා ගමු. මිනිත්තුවට ලීටර V ප්‍රමාණයක් සීනලෙන් එළියට යනවා. හරිද? හරි V කියලා පරිමාවක් මිනිත්තුවට එළියට යනවා. හරි. මේකේ මිනිත්තුවට 100ක් මේකෙන් 150ක් යනවා. හරි. දැන් මේකේ වේගය තමයි අහන්නේ. අන්තිමේදී ලීටර් 50ක් මුලින් ටැංකියේ තිබ්බේද අන්තිමේදී මේ දේ වෙනකොට ටැංකිය ඉතුරුලා තියෙන ලීටර් 500ක් තිබ්බේ අන්තිමේදී ඉතුරුලා තියෙන ලීටර් 50. හරි. දැන් අපි දන්නවා ටැංකියේ තිබ්බ ජල පරිමාණ කොච්චරයිද? ලීටර් 500. ඔය පරිමාවට
මෙහෙන් එන ජලය ටික මොකද වෙන්නේ? එකතු වෙනවා. මේ එන ජලය ටික මේ පන්සියට එකතු වෙනවා. මෙහෙන් එන ඒවා ටික එකතු වෙනවා. එතකොට එකතු වෙනවා කියන්නේ මේ පරිමාව වැඩි වෙනවා. අවමාන එකතු වෙන ප්‍රමාණය හොයන්න. මිනිත්තුවකට කොච්චරක් එනවද? 150. ඒ නලේ 150ක් මිනිත්තුවකට එනවා. ඔය විදිහට මේක කොච්චර වෙලා ඇරලා තිබ්බද? මිනිත්තු 75ක් ඇරලා තිබ්බා. එහෙනම් මිනිත්තු 75කදී මේකට එකතු වෙච්ච ප්‍රමාණය මේ 500ට එකතු වෙච්ච ප්‍රමාණය තමයි වෙන්නේ. හරිද? එකතු වෙච්ච ප්‍රමාණය තමයි. මේකෙන් මොකද වෙන්නේ? මේකෙන් යනවා. මේකෙන් යනවා නම් මොන වෙනවද? අඩු වෙනවා. කොහොමද යන්නේ? මිනිත්තුවකට ලීටර් 100 ගන්න. මිනිත්තු කීයක් යනවද? 75ක්. ඒක හරියට. අරකෙනුත් මොකද වෙන්නේ? ඒකෙනුත් යනවා. කොච්චරක්ද යන්නේ? යනවා කියන්නේ අඩු වෙනවා. ඉතින් ජලය ටික අඩු වෙනවා. මේ ටැංකියේ මුලින්ම තිබ්බ ජලය ටික. හරි. මේ එන හැටි. මිනිත්තුවකට 150 ගන්න මිනිත්තු 75ක් යනකොට කොච්චරද කියන බලන්න. 150 75 වැඩි. මේ යන ටික වගාවුරු දියේට වතුර යන ටික. මිනිත්තුවකට 100 ගන්න මිනිත්තු 75 ප්‍රමාණය තමයි. ඊළඟ තව V ප්‍රමාණයකුත් යනවනේ මිනිත්තුවකට. එහෙම මිනිත්තු 60ක් යනවා. හරි. ආපු ටික එකතු කරා, ගිය ටික අඩු කරා, අන්තිමේදී ටැංකියේ ඉතුරු මේ ලීටර් 5. ආපු ටික එකතු කරා, ගියපු ටික අඩු කරා, ඉතුරුනේ ලීටර් 5. අමාරු දෙයක් නෙමෙයි. දැන් මේක අර ළමයට දුන්නාම හදන්න කියලා දුන්නාම එයාට මේක හිතා ගන්න බැහැ. මේක කොහොමද හදන්නේ කියලා. හරි. එතකොට මේ ගණන් හදලා ප්‍රැක්ටිස් එක තිබ්බොත් තමයි විභාග විද්‍යාවත් කරගන්න පුළුවන්කම තියෙන්නේ. එහෙම නැතුව එකපාරටම වැඩ කරන්නේ නැතුව ගිහිල්ලා විභාගයේ ප්‍රශ්න ටික පේපර් එක අතට ගත්තාට පස්සේ දෙවුලන්න. හරි. වැඩ කරමු නැති ළමයින්ට දෙවුලන්න. හරි. වැඩ කරලා මහන්සියලා ගිහපු ළමයින්ට එහෙම වෙන්නේ නැහැ. එයාට ගාන්ට ආයෙත් ගණන් ටික හැදෙනවා. නිසා මහන්සියලා වැඩ ටික කරන්න. හරි. දැන් අපි කීකියා වේ තමයි හොයන්නේ. ඉතින් බලමු. 150 75න් වැඩි කරා. මේ මම පොඩි ප්‍රක්‍රමයක් දාන්න හිතනවා. 150න් 75. ඒකෙන් 100ව 75න් 150. මේක නිකන් 75ව කීයක් තියෙනවද? 150. ඕකෙන් අඩු වෙනවා 75ව 100. 75ව 150ක් තිබුණා. 75ව 150ක් තිබුණා. ඕකෙන් අඩු වෙනවා 75ව කීයද? 100. 75ව 150න් 75ව 100ක් අඩු වුණාම 75ව 50ක් 75ව 150කින් 75ව 100ක් අඩු වුණාම 75ව 50ක් පැහැදිලිද? මේක වැඩි කරලා ගන්න ඕන නම් මේක හරි ලේසි. සමහර පාරම දැන් 75ව 150කින් අඩු කරාම 75ව 100ක් 75ව තව 50ක්. ඊළඟට DA ව 60 මෙතන 500 ලියන්න මෙතන වැඩි කරලා බලන්න කීයද මේ බිඳුවට දැම්ම 5 අරක් 5 25යි දෙකක් 5 අරක් අත 35යි දෙකයි 37 ඍණ 60යි මේ පැත්තට දාන්න දාන මේ 50 මෙහෙට කියන ඍණ 5 දැන් මම මොකද කරේ තේරුම් ගන්න ඕන මෙතන දැන්ට එහෙම ලියා ගන්නවා 60යි මෙතන 5 හරි දැන් මම මේ ටික මකනවා මොකද මට ඉඳලාදී මම උඩට ගේන්න හදන්නේ මේ දෙන්න එකතු
3750යි 500යි එකතු වුණොත් හරි 4250 4250 ඍණ 60යි මම මේ දෙක එකතු කරනවා හරි 60යි මේ පැත්තේ 50 60යි මෙහෙට දාලා 50 මෙහෙට දාලා 50 එහා පැත්තට දාපු හැටි ඍණ 50 60යි එක මේ පැත්තට දාපු හැටි ධන 60යි මෙතන අඩු කරාම 4200 4200 සමානයි 60යි කොහොමද දැන් 60 අයින් කරන්න දෙපැත්තම 60ෙන් දෙපැත්තම 60ෙන් එතකොට 60ට 60 කැපිලා යනවා v එක විතරක් ඉතුරු වෙනවා මෙතන මේ බිඳුවට මේ බිඳුව කැපුණා 42කට 6 ව 7යි අයවරක් 42යි මේ බිඳුවට මේ ඒ කියන්නේ v ගේ අගය 70 ඒ කියන්නේ c කියන නමේ ජලය පිට වෙලා තියෙන්නේ මිනිත්තුවට ලීටර් 70 මිනිත්තුවට ලීටර් 70 ගන්න තමයි c කියන නමේ ජලය පිට වෙලා තියෙන්නේ ඔන්න එතකොට හතරවෙනි ගාන මේ ගාන හොඳ ගාන නිසා මම බොහොම හිමින් සැරේ තමයි හැදුවේ අමාරු මේකට දීසි ගාන එනි සැරේ හැදුවා ඔය විදිහට පස්වෙනි ගානේ පහත දැක්වෙන්නේ දිග පළල මීටර වලින් දක්වා ඇති සිදුකෝණාශ්‍රාකාර ඉඩම මේ ඉඩමේ වර්ගඵලය 36 මේ ඉඩම වටා කොටවල් තුනක වැටක් ගන්න අවශ්‍ය කම්බි ප්‍රමාණය සොයන්න හරි එහෙනම් x ගේ අගය හොයාගන්න මේ එළිල ළමයි වර්ගජ සමීකරණ ගන්න හරි සමීකරණ පාඩමේ තියෙන වර්ගජ සමීකරණ ගන්න මේවා අලුත් කරගන්න හරි තාම ඔයගලන්ට අත්පොතේ වර්ග සමීකරණ මෙහෙම ගණන් තිබුණේ නැහැ මෙහෙම ගණන් නැහැ ගැත්තම එතකොට ඒ වුණාට පේපර්ස් වල දිනනවා හරි පේපර්ස් වල දිනනවා චුපතේ නැහැ පේපර්ස් වල දිනනවා මොකද කරන්නේ පේපර් කරන්න පේපර් කරොත් තමයි මේ වගේ ගානක් කොට දාගන්න පුළුවන්කම තියෙන්නේ හරි පස්වෙනි ගානේ මෙන්න මේ වගේ ඉඩමක් තියෙනවා හරිද ඒ ඉඩමේ පළල x දිග 2x දාන එක හරිද වර්ගඵලය 36 දැන් මේ ඉඩම වටේට වැටක් කොටවල් තුනක වැට අවශ්‍ය කම්බියල දිග කියන්නේ දිග පළල දන්නේ නැතුව කොහොමද අවශ්‍ය කම්බියල දිග නැහැ එහෙනම් දිග පළල හොයාගන්න මේ x කියන්නේ හොයාගන්න x කියන්නේ හොයාගත්ත කියන්නේ පළල ගන්න දිගක් ගන්න එහෙම වුණොත් පරිමිතිය හොයාගන්න වටේ දිග හොයාගත්තාම අවශ්‍ය එක කොටකට අවශ්‍ය කම්බියල දිග එනවා වටේ දිග හොයලා එක තුනෙන් වැඩි කරා කොටවල් තුනකට අවශ්‍ය කම්බි දිග එනවා ඉතින් කොහොමද x ගේ අගය හොයන්නේ අපිට දීලා තියෙන වර්ගඵල ඉතින් අපි දන්නා දේ තමයි වර්ගඵලය කියන්නේ දිග වැඩි කිරීම බලන්න වර්ගඵලය කියන්නේ මොකද්ද දිග වැඩි කිරීම බලන්න මේවා වර්ග සමීකරණ පාඩම දාලයි හැබැයි මේ මට්ටමේ ගණන් ඕගලන්ට අත්පොතේ එන්න නැහැ හැබැයි හදලා යන්න ඕනේ මොනවා තමයි පේපර්ස් වල තියෙන ඒවා හදලා යන්න තමයි මොනවද දෙයක් කරන්නේ 11 ආසරේ තමයි මේ හා සමාන කරන අපිට හම්බුනේ මේ වගේ හිත වඩා එහා ගණන් හම්බෙන්නේ වර්ගඵලය 36 නිසා වර්ගඵලය 36 ලියන්න දිග ඇවිල්ලා 2 දාන්නේ පළල ඇවිල්ලා x දැන් මෙහි වරහන් විගත්තා වරහන් විගත්තුනහම x කියන 2x වෙනවාම 2x වර්ගය x කියන එක වැඩි වුණාම 1යි
දැන් ධන 36ක් මේ පැත්තට ගෙනාවහම මේ පැත්තේ බිඳුවයි 2x වර්ගය ධන 1x ඍණ 30යි. නොය ආකාරයට සමීකරණ. දැන් ඔයගලන්ට අස්ථාරවලදී අපිට මූල හොයන්න කියලා නේද? මේකත් ඒ ටයිප් එකම තමයි. හරි. මෙන්න මෙහෙම සමීකරණයක්. දැන් මේක විසඳන්න ඕනේ. ඒ කියන්නේ මේ පැත්ත බිඳුව නම් මේ පැත්තත් බිඳුවක් කර විදිහට x ට ගන්න පුළුවන් අගයන් හොයන්න. හරි. මෙතෙන්ට මම හදා ගන්නවා. මේ මකන්න වර්ගඵලය කියන්නේ දිග නැති තියෙන පද. වර්ගඵලය වෙනුවට දාන්නේ දිග තිබ්බ අගය ආදේශ කරා 30. දිග කියන්නේ 2x ධන 1. ආදේශ කරා. උතේ පදන කියන්නේ x. ආදේශ කරා. 36 මෙතන වරහන් ගත්තා. x කෙන් 2x වැඩි වූ විට 2x ගේ වර්ග. x කෙන් 1 වැඩි වූ විට 1x. ඊළඟට මොකද කරේ? 36 මෙහෙට ගත්තා. එතකොට ඒ විදිහට දැන් ඉතින් මේකේ මූල හොයන. මූල කියන්නේ සමාන ලකුණෙන් මේ පැත්ත බිඳුව නම් මේ පැත්තත් බිඳුවක් වෙන විදිහට x ට ගන්න පුළුවන් වගේ. ඉතින් x ට ගන්න පුළුවන් වගයන් කියන්නේ මේ ඇත්තටම පළල හොයනවා කියන එකයි වෙන්නේ. එතකොට අපි සාධක කඩන. මේ වගේ එක සාධක කඩද්දී ඔයාලට මතකනේ හෝ දාලා ඉන්නේ. මෙහෙම තියාගෙන බෑ නේද? මේක ගුඩිතයක් විදිහට. පද දෙක මෙහෙම ගුඩිතයක් විදිහට හදාගන්න. එහෙම හදාගත්තට පස්සේ අපි ලියනවා එක්ක මෙයා බිඳුවයි නැත්නම් මෙයා බිඳුවයි කියලා තමයි එක්ස්ට්‍රා ගයන් හොයන්නේ. හරි. ඉතින් ඒ වැඩේ කරන්න නම් මේකේ සාධක කඩා ගන්න. කඩමු සාධක ඍණ 36න් 2x වර්ගය වැඩි කරනවා ඍණ 72යි x වර්ගය. ඉර ගහලා ඉරෙන් එහා පැත්තේ ලියන්න මැද තිබුණු පදේ ධන 1යි 72 ලියන්න පුළුවන් ක්‍රමයක් කල්පනා කරන්න එකක් හැදෙන විදියට 72 නවරකට 72යි 9යි 8යි ස්කේම් වැඩි කරනවා මේක එනවා ඍණ හැදෙනවා එක්කෙනෙක් නෙමෙයි පුතේ මේ පැත්ත දාන එහෙනම් වැඩි කෙනා ගන්න අඩු කෙනා ඍණ දැන් මම මොකද කරන්නේ 2x වර්ගයේ බිඳුවා 1x එනුවට ලියනවා 9x ඍණ 8x හරිද ඍණ 36ක් සමානයි බිඳුව දැන් ඊළඟට මුලින් කියන පද දෙකෙන් මුලින් සාධක දෙන්න කවුද පොදු මුලින් කියන පද දෙකෙන් දරුවනේ අපිට පුළුවන් x අකුරක් ගන්න. එතකොට මෙතනින් 2 සහ තව x එකක් ඉතුරු. මෙතනින් ඉතුරු 9. මේ ගාන හදා මෙතන සාධක වෙයි කරන්න. ආයේ අහන්න දෙයක් නෑ වරහන් අතුරු මේක හදුවොත් 2x ධන 9 හැදෙන්නේ. ඒක එහෙමම වෙනවා නේ ආවේ මේකම මෙතන හැදුණු. එහෙනම් මෙතනින් මොකද්ද මොදුලි කියලා එන්න ගන්න 4. 8න් 4ක් ගියාම තමයි 2ක්. 36න් 4ක් ගියාම තමයි 9ක් එන්නේ. මොන 4ක්ද? ඍණ 4. දැන් ඉවරණය ගාම මේ 2x ධන 9 දැන් දෙකේම තියෙනවා පොදු කියන විදිහට ගන්න. හරි? මෙතනින් ඉතුරු වෙනවා x එක. මෙතනින් ඉතුරු වෙනවා ඍණ 4. දැන් මේ දෙකේ ගුණිතය බිඳුවයි. මේ දෙකේ ගුණිතය බිඳුව. කරේ මේකේ සාධක කරලා පිටට ගෙනාවා. මේකේ සාධක කරලා පිටට ගෙනාවා. මේ දෙකේ ගුණිතය බිඳුව. දැන් ඊට පස්සේ මම කියනවා 2x ධන 9 සමානයි බිඳුව. 2x ධන 9 සමානයි බිඳුව. x ඍණ 4 සමානයි බිඳුව කියලා ලියලා x තනි කරනවා. ධන 9 එහා පැත්තට දැම්මම ඍණ 9. දෙකේ ඉලක්කම අයින් කරන දෙපැත්තම දෙකෙන් බෙදුවාම බලන්න වෙන දේ. x ට එනවා ඍණ 4යි 5. මෙතන
ඍණ 4 එහා පැත්තට දැම්මහම ධන 4. අන්න උත්තර දෙක. එකක් ඍණ 4යි ලක්ෂණ. මේ x කියන්නේ පළල ඍණ වෙන්න පුළුවන්. දිගක් ඍණ වෙනවා. ළමයි දිගක් ඍණ වෙන්නේ නෑ. එහෙනම් ඍණ උත්තරය අපි ප්‍රතික්ෂේප කරනවා. අපි ගන්නේ ධන උත්තරය. ඒ කියන්නේ පළල 4යි. පළල 4යි. දිග කීයද? දිග මෙතන 4 ආදේශ ගන්න. 4 වාරක් 2 8යි 8 1යි 9යි. දිග නම්. එහෙනම් පරිමුඛය කියන්නේ වටේදී 9 පැති 2යි 4 පැති 2යි. හරි. 9 4යි එකතු කරලා දෙකෙන් වැඩි කරනවා. පරිමුඛය හොයනකොට මොකද කරන්නේ? දිගයි පළලයි එකතු කරලා ඒක දිග වැඩි කරනවා. 9 4යි 13යි 13 දෙකෙන් වැඩි කරාම 26යි. පරිමුඛය මීටර 26යි. ඒ කියන්නේ වටේම දිග මීටර 26යි. එක පොටක වැටකට කම්බි අවශ්‍ය කම්බි වල දිග මීටර 26යි. පොටවල් 3ක වැටකට අවශ්‍ය කම්බි වල දිග මේ වගේ තුන් ගුණයක් 26 වගේ තුන් ගුණයක් 26 වගේ තුනක් වෙනවා. තුන් වරක් 6 18යි 40 එකක් ඉතුරුයි. තුන් වරක් 2 6යි අර ඉතුරු දෙකයි 7. අවශ්‍ය කම්බි වල දිග මීටර කීයද? 78. මීටර 78. පස්වෙනි ගානක් සම්පූර්ණයෙන්ම අවසන්. හරි. ගානක් ඉවර වෙනවා කියන්නේ පේපර් ඉවර වෙන්න කිට් වෙනවා. අපි බලමු 6 වෙනි ගාන. 6 වෙනි ගාන. හරි. බෙදීමේ ක්‍රමේ මේ සංඛ්‍යාවේ වර්ගමූලය ශ්‍රේණිය. හරි. මේ ගණන් හදලා තියාගන්න ළමයි මේ ගණන් සැලකිලි ප්‍රමාණය හදන්න ඕනේ ඇත්තටම ඔයගලන්ට කන්නේ භාගයකදී මෙවැනි ගණනක් හදාගන්න. හරි. දැන් ඔයගොල්ලෝ මේ හදිනේ මේ જાතියේ පළවෙනි ගාන ඔයගොල්ලෝ විභාගයට කලින් තරම් 10ක් 12ක් කොටසක් හදලා ගියාට පස්සේ විභාග ගානම දාගන්න අමාරු නේ. 2304 වර්ගමූල බෙදීමේ ක්‍රමයට හොයන්න. මේ සංඛ්‍යාවේ වර්ගමූලය හරිද? බෙදීමේ ක්‍රමයට හොයන්න. කොහොමද කරන්නේ? ඔයාලට මතක ඇති මේ සංඛ්‍යාවේ දශම පිට ගාව ඉඳලා ඉලක්කම් දෙකෙන් දෙකට අපි ප්‍රමාදාලා වෙන් කරනවා. වෙඩිල්ල වගේ දෙදින්නේ ඉර දැම්මා. හරි ඔන්නෝම වෙන් කරගන්න. දැන් ඊළඟට මුලින්ම බලන්න මුලින් වෙන් වෙලා තියෙන ඉලක්කම් දෙක දිහා මේ ගානේ නම් මුලින් වෙන් වෙලා තියෙන ඉලක්කම් දෙක 23. ඔය ඉලක්කම් දෙක දිහා බලලා අපි කල්පනා කරමු 23 වර්ගමූලය කීයද? කීයයි දශම ගානක් 23ට කලින් වර්ගමූලයේ සදා හොදාගයක් තියෙන කාර්යද 16. 16 වර්ගමූලය පුතේ 4යි. එහෙනම් 23 වර්ගමූලයක් 4යි ගන්න මෙතනත් 4 මෙතනත් 4. 4 වරක් 4 16යි අඩු කරාම 7යි. 7 ගාවට මේ 4 ගන්න. දාන්න හිස්තැන මේ හිස්තැන ඉස්සරහා තියෙන 4 දෙකෙන් වැඩි කරාම 8යි. මෙතෙන්ට දාන අගය මෙතෙන්ට දාන මෙතෙන්ට දාන අගය මෙතෙන්ට දාන මේ දෙක ගුණ කරාම මේකෙන් කවුද හරියන්නේ? එක දැම්මොත් එක 82 එකක් 82යි 700ක් කරා මෙතනදී. කීයක් වගේද? 700 8 දාන්න බලන්න. 8 8 වරක් 8 64යි නව වගේ 4 ලැබුව 6ක් ඉතුරු. 8 වරක් 8 64යි ඉතුරු 6යි 70යි ගාන්ට ඉතුරුනේ. එහෙනම් 2304 වර්ගමූලය ඇවිල්ලා තියෙන්නේ මෙන්න මේ විදිහට 48 තමයි 2304
වර්ගමූලය වෙන්නේ. හරි. හරි. අපි වර්ගමූලේ පාඩමේ කියන කතා කරා. මේ වගේ ගානක් හදනකොට පළවෙනි ක්‍රියාව කරන්නේ දශක විතරාවට ඉලක්කම් දෙකෙන් වෙන් කර ගැනීම. වෙන් කරලා ඉවරලා මුලින් කියන ඉලක්කම් දෙක දිහා බලන්න. කවුද? 23. 23 වර්ගමූලය කීයක්ද කියලා බලන්න. 23ට වර්ගමූලයට හොදාගයක් නැහැ. 23ට කලින් වර්ගමූලයට හොදාගයක් තියෙන්නේ 16. 16 වර්ගමූලය 4යි. එහෙනම් 23 වර්ගමූලයට 4 ගන්න. එතරම් 4 නෙමෙයි. 4 4 අඩු වුණාම හරි. ඊළඟට මෙතන ඉස්සරහට දැම්ම මෙතන ඉස්සරහට දැම්ම. මේ ඉස්සරහ ඉස්සරහට මේ ඉලක්කම් දෙකෙන් වැඩි කළා මෙතෙන්ට ගන්නවා. මේ 4 ගත්තා මෙතෙන්. මෙතනට එතකොට ලියන සංඛ්‍යාව 707. දැන් මෙතන 8 මෙතන ඉස්සරහ 80 ගන්න. මේ 80 ගන්න මේ අකින් වැඩි කරාම මේක එන්නේ. 8 දාපු ගමන් ගානට හරියි. 2304 වර්ගමූලය 47ක් කියලා. ඊළඟ සමචතුරාස්‍ර දෙකක් තියෙනවා. ABCD සමචතුරාස්‍රයේ වර්ගඵලය 33.6යි. ඊළඟට GC දිග සොයන්න කියලා කියනවා. GC දිග. GC දිග හොයන්න නම් ඉතින් කරන්න තියෙන්නේ මේ මම රූප සටහන දිනන සමචතුරාස්‍ර දෙකක් තියෙනවා. හරිද? ABCD කියන්නේ ලොකු සමචතුර. මේ පාද හතරම දිගින් සමයි. ඊළඟට මේක ඇතුලේ කියනවා තව කුඩා සමචතුරස්‍ර. ඊට වඩා ටිකක් කුඩා සමචතුරස්‍ර. මෙතන A, මෙතන B, මෙතන C, මෙතන D. මෙතන E, මෙතන F, මෙතන G. දැන් මේ පැත්තක දිග 3.5. මේ සමචතුරාස්‍රයේ පැත්තක දිග 3.5. මෙතන 3.5යි DG. මේ දිග තමයි නේද ප්‍රශ්නෙ විදියට අහන්නේ. ඔය දිග හොයන්න පුළුවන්, GC දිග හොයන්න පුළුවන්. ලොකු සමචතුරස්‍රයේ පැත්තක දිග දැනගත්තා නම් හරි. ලොකු සමචතුරස්‍රයේ වර්ගඵලය 33.6යි. මේක තමයි ලොකු සමචතුරස්‍රයේ වර්ග. ලොකු සමචතුරස්‍රයේ වර්ගඵලය 33.6යි. දැන් මම මේ දෙදිල්ල ඉරගෙන වලදී. හරි. ඔයගොල්ලෝ දන්නවා වර්ගඵලය දීලා පැත්තක දිග හොයන්න ආවොත් සමචතුරස්‍රයක වර්ගඵලය 25යි. සමචතුරස්‍රයේ වර්ගඵලය තමයි 25. එතකොට පැත්තක දිග කීයද වෙන්නේ? 5යි. 5 25 වෙන්නේ පැත්තක දිග 5. එතකොට 5 කියන හොයන්න පුළුවන් මේ 25 වර්ගමූලය ගත්තොත් 8 වසර ඉගෙන ගන්න. වර්ගඵලය දීලා පැත්තක දිග හොයන්න අපි කරන්නේ වර්ගමූලය ගන්න. වර්ගඵලය 25 නම් පැත්තක දිග හොයන්න 5 වර්ගමූලය. වර්ගඵලය 16 නම් පැත්තක දිග හොයන්න 16 වර්ගමූලය. පැත්තක වර්ගඵලය 100යි නම් පැත්තක දිග හොයන්න 100 වර්ගමූලය ගන්න. මේ ලොකු ABCD කියන සමචතුරාස්‍රයේ වර්ගඵලය මේක පැත්තක දිග හොයන්න මේකේ වර්ගමූලය. වර්ගමූලය හොයන්න තමයි මේ ඉතින් තමයි. එතකොට දැන් මුලින්ම මේ වෙලා තියෙන දක්වන්නේ 33. 33ට කලින් වර්ගමූලයේ සඳහා උදාහරණයක් තියෙනවා 25. එහෙනම් මෙතන 5 මෙතන 5. 5 25. 33 25 ගියාම 8යි. දශම දිග මෙතන උත්තරේ මෙතන. මෙතන හිස්තැනක් දාන්න මෙතන හිස්තැනක් දාන්න. මේ හිස්තැන ඉස්සරහට තියෙන 5 දෙකෙන් ගුණ කරලා දාන්න මෙතන 10යි. ඒ එකම මේ අටගාවට ගන්න මේ 67. මෙතෙන්ට දාන අගයයි මෙතෙන්ට දාන.
100 ගානක් 108 වාට 108 වාට මේක එනවා මෙන්න 8 වාරකට 66ක් ඉතුරු 8 වාරක් 0.06යි 8 වාරක් එක 8ක් ඔය ඔය එන්නේ ගානක් එතකොට මේ ලොකු සමචතුරස්‍රේ මේ පැත්තකදී කියනවා 5.8ක් 5.8ක් මේ දිග 5.8යි එහෙනම් GC දිග හොයන්න GC දිග හොයන්න මොකද කරන්නේ 5.8 3.5 අඩු කරනවා එතකොට එනවා 2.3 GC දිග එනවා කියලා 2.3ක් කියලා GC දිග ඇවිල්ලා 2.3 GC දිග ඇවිල්ලා 2.3 ඊට පස්සේ ඊළඟට තමාට පියාදුන් මුදලින් 3න් එකක් පොත් සඳහාද ඉතිරි මුදලින් 6න් 5ක් කවකටු පෙට්ටියක් මිලදී ගැනීම පියදම් වූ පසු ඇයට 200ක් ඉතුරු පියාදුන් මුදල කීයද මේ භාග ගණන් ටිප්පයක් අදිමු තමාලිට පියාදුන් මුදලින් තමාලිට නේ මොකද තමාලිට පියාදුන් වගේ සල්ලි ප්‍රමාණයක් දුන්නා හරිද තමාලිට මේ වගේ සල්ලි ප්‍රමාණයක් දුන්න තමාලි මොකද කරන්නේ මේක 3කට වේනවා සමාන කොටස් 3කට වේනවා තමාලි මුදල ළමයි 3න් එකක් ගන්න ඔක්කොම පොතක් 3න් එකක් වියදම් කරනවා පොත් සඳහා මේ පොත් සඳහා වියදම් කරනවා හරි මේ ටික පොත් සඳහා වියදම් කරලා ඉතිරි ටික මේ ටික කොටස් 6කට බෙදෙනවා දැන් දෙකට බෙදිලා මෙතන 6කට බෙදන්න මෙන්න මෙහෙම කරන්න කොටස් 6 ඒ කොටස් 6න් 5 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 6න් 5 6න් 5 කව කට්ටක් ගන්න කව පෙට්ටියක් ගන්න කව කට්ටක් නේ කව පෙට්ටියක් ගන්න මෙන්න මේ ඊට පස්සේ එයා ගාව ඉතුරුනේ රුපියල් 200 එහෙනම් මෙතන තිබිලා තියෙන රුපියල් 200 එහෙනම් මෙන්න මෙතන 200 මෙතන 200 හරි එතකොට මේ ලයින් එකේ රුපියල් තියෙනවා 200 තුනක් 600 මේකත් 600 මේකත් 600 මුළු මුදල කියන්නේ 600ව තුන එයා ගාව තිබිලා තියෙන මුදල රුපියල් 1800යි එයා ගාව තිබිලා තියෙන මුදල රුපියල් 1800ක් වෙනවා හරි 6 වෙනි ගාන ඉවරයි 7 වෙනි ගාන මින් පෙර අපි හදලා තියෙනවා සාධනීය ගණන් වල ඒක ඔයගොල්ලෝ බලන්න ඊළඟ 8 වෙනි ගාන 8 9 තමයි අපිට කරන්න තියෙන ගණන් ඊළඟ 10 ලඝු ගණක ළමයි රෝම ඉලක්කම් 3 නම් පන්තියේදී සාකච්ඡා කරාට පස්සේ තමයි අපි සාකච්ඡා කරන්නේ රෝම ඉලක්ක 1යි 2යි කියලා දෙනවා ලඝු කියලා දෙනකම්ම රැඳී ඉන්න දොයි යන්න එපා හරි අද ඔන්ලයින් ආපු කට්ටිය මේ වැඩ ටික අද කරා ඉවරයි. මොකද ඊළඟ දවසේ පන්ති එනකොට දැන් අද දවසේම රෑ වෙනකන් ඉඳලා රෙකෝඩින් එක හදලා දානවා ගෲප් එකට. සෙනසුරාදා දෙන කට්ටිය සෙනසුරාදා දෙනකොට මේක සම්පූර්ණ වෙලා ලස්සනට පිළිවෙලට තියෙන්න ඕනේ. ඒ වගේම ඉරිදා පන්ති එන කට්ටිය මේව සම්පූර්ණ වෙලා තියෙන්න ඕනේ. ඕගොල්ලෝ අනිත් දවසේ එනකොට ගානට පිළිවෙලට මේ ටික කරලා අරගෙන එන්න. හරි එතකොට දැන් මේ වෙනකොට මාත් එක්ක මහන්සිලා වැඩ ටික කරපුවාට යම් පහසුවක් තියෙනවා. ඒගොල්ලෝ වැඩ ටික ඉවරයි. ඒගොල්ලන්ට තියෙන්නේ සෙනසුරාදා දෙන කට්ටියට සෙනසුරාදා අපි පේපර් එකක් ලියවනවා. ඒ පේපර් එකේ ලකුණු ගත්තට පස්සේ ගෲප් එකකට ලකුණු දානවා. ඒ ලකුණු මට්ටම තමන්ගේ වැඩි කරගන්න පොඩ්ඩක් ගන්න. හරි පොඩ්ඩක් මහන්සි වෙන්න. හරි. 8 වෙනි ගාන කරන්න තියෙන්නේ
අටවෙනි ගානේ තියෙනවා මෙන්න මේ වගේ රූප සටහනක් දීලා. හරිද? ත්‍රිකෝණාශ්‍රාකාර කොටසකේ අර්ධ වෘත්තාකාර කොටස් දෙක. අරේ ඒ බැගින් වන අර්ධ වෘත්තාකාර කොටස් දෙකකින් හා ත්‍රිකෝණාශ්‍රාකාර කොටසකින් සමාන්විත ධාවන පතයක දල සටහනක් රූපේ දැක්වේ. ධාවන පතේ වටයක දුර මෙන්න මේ දීලා තියෙන එක බව කියනවා. මෙතන A ඊළඟට එහි වර්ගඵලය ඔය දීලා තියෙන එක බව වෙන්නේ. වර්ගඵලය මේ දීලා තියෙන එක බව. මේ ඇවිල්ලා වටේ දිග ප්‍රමාණය. හරි. දැන් අපි මේක වරහන් දුරක් කරලා තියෙන්නේ. 2යි එකකින් මේක වැඩි වෙන්නේ නේද? හරි වරහන් දුරක් කරගත්තොත් 2යි එකකින් මේක වැඩි වෙනවා. එතකොට 2 5a කියලා වෙනවා. මේකෙන් වැඩි වුණාම දෙවරක් 4 8යි 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 a කියලා දෙනවා. මේ තමයි පරිමිතිය. දැන් අපි දන්නවා පරිමිතිය කියවම අර්ධ වෘත්ත දෙකයි මෙන්න මේ විදිහට වටේ දිග වෙන්නේ. එතකොට දැන් මෙතන අරේ එහෙනම් මේ නිෂ්ක්‍රමණය විදිහට දෙකයි. නිෂ්ක්‍රමණය දෙකයි. කියන්නේ පළල දෙකයි. දැන් මේකත් අපි හොයාගන්න. මේ පැත්තක් කියන විදිහට හොයාගන්න. මේක හොයාගත්තොත් තමයි මේක වර්ගඵලය වෙන්නේ. මේ කොටසේ වර්ගඵලයට බාගන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට දැන් පරිමිතිය කියන්නේ වටේ. පරිමිතිය අපිට ඇවිල්ලා තියෙන්නේ මෙන්න මේ දීලා තියෙන මේ පරිමිතිය දීලා තියෙන මේ මම මොකද්ද කරන්නේ? මම වරහන් දුරක් කරනවා. එතකොට මේ විදිහට 2πa ධන 8යි 2πa ධන 8යි. හරි පරිමිතිය මට ආවේ. හරි දැන් මම මේ එක පැත්තක් කීයද කියලා හොයන්නේ. මම මොකද කරන්නේ? පරිමිතියේ මේ අර්ධ වෘත්ත දෙකේ වටේ දිග අඩු කරනවා. හරි. මේ දිග හොයන්න පරිමිතියේ අඩු කරනවා මේ අර්ධ වෘත්ත දෙකේ චාපක. එතකොට මේක අර්ධ වෘත්තයක් අර්ධ වෘත්ත දෙක එක්කම නම් සම්පූර්ණ රවුමක්. රවුමක වටේ දිග වෙන්නේ 2πa. එතකොට මේ දෙපැත්තම 2πa වෙනවා. මේක අඩු කරාම 2πaට 2πa දෙකල ගිහලා 8i විතර. ඒ කියන්නේ ඔබට දැන් තේරුම් ගන්න. මේ දෙපැත්ත 8i වෙන්නේ. මේ දෙපැත්ත 8i වෙන්නේ. මේ දෙපැත්ත 8i වෙනවා. එක පැත්තක් කීයයි වෙන්නේ? 4i වෙන්නේ. අන්න ඔහොම වුණොත් තමයි පරිමිතිය මේක. මේ පැත්තයි 2π මේ තියෙන්නේ. 4යි 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 මේක පරිමිතිය කොහොම වටේ 4යි 4යි 8යි මේ පැත්තයි 2π මේ තමයි පරිමිතිය. හරි පරිමිතිය ඔය විදිහට දෙනවා. දැන් මේකේ වර්ගඵලය කියනවා අර්ධ වෘත්ත දෙකේ වර්ගඵලයට ත්‍රිකෝණාශ්‍රය වර්ගඵලය. අර්ධ වෘත්ත දෙක එක්කම නම් සම්පූර්ණ රවුමක් ඇති. හරි රවුමක වර්ගඵලය 5r වර්ගය ra 5a වර්ගය. ඊළඟ මේකේ වර්ගඵලය මේ ත්‍රිකෝණාශ්‍රාකාර කොටසේ වර්ගය. මේකේ වර්ගඵලය කියන්නේ දිග වැඩි කිරීම පරිදි. එතකොට 4i වැඩි කිරීම 2යි. 4i වැඩි කිරීම 2යි. එතකොට කොහොමද එන්නේ? 8i a වර්ගය. 8i a වර්ගය. මොකක්ද අපිට කරන්න ඕනේ?
මෙතන මේ තියෙන ඒ වර්ගයක් පොදුයි කියන විදිහට ඒ වර්ගයක් පොදුයි කියන විදිහට මෙතනින් 5 ඉතුරුයි මෙතනින් 8 ඉතුරුයි. ඔන්න ඔහොම එනවා. සිම්පල් කාරණා පටස් ගාලා ලකුණු 10ක් ඔතෙන් මේකේ පරිමිතිය සඳහා ප්‍රකාශ වෙන්න දීලා මෙහෙම. මම වරහන් ඉවත් කරගත්තා මෙහෙම. පරිමිතිය කියන්නේ ඕම වටේ. උඩේ පරිමිතිය කියන්නේ අර්ධ වෘත්ත දෙකයි මේ දෙක. අර්ධ වෘත්ත දෙක වුණාම රවුමක් වෙනවා. 2π 2π. එතකොට මේ දෙක අතර තමයි 8යි. නේ එක පැත්තක් 4යි. ඊට පස්සේ මම වර්ග බලය හිතුවා. අර්ධ වෘත්ත දෙක රවුමක් රවුමක වර්ග බලය πr වර්ග. πa වර්ග. මේකේ වර්ග බලය කියන්නේ දිග වැඩි කිරීම පරම. දිග වැඩි කිරීම පරම. 4යි වැඩි කිරීම 2යි. 4 වරක් 2 8යි 8යි වර්ග. එතකොට ඒ වර්ගේ පොදුයි කියලා එළියට ගස්සම ওই විදිහට එනවා. ඉතින් හරි දේසි ගණනක්. හැබැයි කට්ටියට එකම බයයි. හරි. පියවරක් හරි ඉක්මනට කරන්නත් පුළුවන්. 8 වෙනි ගාන අවසානයේ අපි බලමු 9 වෙනි ගාන. 9 වෙනි ගාන. අන්න ඔය වගේ තමයි ඉතින් ගණන් එන්නේ. මේක අච්චුපතේ ගණන් ටික හදලා අර පන්ති විතරක් ගිහිල්ලා ජෑන් පේපර්ස් කරලා ඒ ප්‍රැක්ටිස් එක හදා ගන්න ඕනේ. පේපර්ස් කරන් තමයි ඒක එන්නේ. හරි. 9 වෙනි ගාන. ගොවි සමිතියක ගොවීන් සමූහයකින් ලබාගත් තොරතුරු අනුව 37 දෙනෙක් එළවලු වගා කර 37ක් එළවලු 23ක් පළතුරු 5 දෙනෙක් පළතුරු පමණ මේ රූපේ තියෙනවා. හරි. මේ රවුම එළවලු රවුම. මේ රවුම පළතුරු රවුම. 37 දෙනෙක් එළවලු වමන අතර 37ක් එළවලු වමන 23ක් පළතුරු වමන 37ක් එළවලු වමන මේ රවුම ඇතුලේ 37ක් කියනවා. මෙතන තැන් දෙකක් තියෙන ওই තැන් දෙකේම එකතුව 37 නිසා තමයි පරිධිය මොකද? පළතුරු වමන කට්ටිය 23ක් තිබුණා. මේ රවුම ඇතුලේම 23යි. මේ තැන් දෙකේම එකතුව 23යි. මේ තැන් දෙකම 23 හින්දා තමයි පරිධිය මත 23. පස් දෙනෙක් වවන්නේ පළතුරු පමණයි කියලා නිශ්චිතවම කියන එනම් 23න් 5ක් අඩු කරාම මෙතන 10ක්. 37න් 18ක් අඩු කරාම මෙතන 10ක්. මේ දෙන්නගේ එකතුව 23යි බලන්න. එතකොට මෙතන හොයාගත්තම මෙතන හොයන්නේ 23න් 5 අඩු කරන්නේ මෙතන 10. මේ දෙන්නම 37යි. මෙතන 18 කියලා හොයාගන්නකොට මේක ලේසියෙන් හොයන්න පුළුවන්. 37න් 18 අඩු කරන 10. එක තැනක් හොයාගත්තම දඩබඩ සාවි දැන් ටිකක් හොයාගන්න පුළුවන් ලේසියෙන්. එළවලු නොවවන ගොවීන් ගණන 10. එළවලු රවුමෙන් පිට 13ක් තියෙනවා. මේ එළවලු වවන 37. එළවලු වවන්නේ නැති අය 13. ඒ 13 දෙනාගේ මේ 5 දෙනා එළවලු වැන්නේ තව එනම් 8ක්. ඒ 8 දෙනා ඉන්නේ දරුවනේ. ඒ එළවලු වවන කට්ටිය එළවලු රවුම ඇතුළේ. එළවලු වවන්නේ නැති අය එළවලු රවුමෙන් එළි. මේ 5 එළවලු වවන්නේ. මේ 8 එළවලු වවන්නේ. 8යි 5යි 13යි. එළවලු වවන්නේ නැති අය 13යි කියන නිසා අතර පාන එළිය 8යි. පෙන්නුමේ සම්පූර්ණයි. හරි ලේසි. එළවලු හෝ පළතුරු හෝ නොවවන ගොවීන් සංඛ්‍යාව කි. එළවලුගේ පළතුරුකින් මේවා වවන්නේ නැති ගොවීන් සංඛ්‍යාව කීයද? 8 දෙනා. එළවලු පමණක් වගා කරන ගොවීන් දැක්වෙන ප්‍රදේශය අඳුරු කරන්න. එළවලු පමණක් වගා කරන ගොවීන් මහත්කරු දැක්වෙන ප්‍රදේශය අඳුරු කරන්න. හරි. එළවලු හෝ පළතුරු හෝ නොවවන ගොවීන් සංඛ්‍යාව කි. එළවලු හෝ පළතුරු හෝ වගා කරන්නේ නැති ගොවීන් 8යි.
ඊළඟට එළවලු පමණක් වගා ගන්න ගොවින් දැක්කේ. එළවලු පමණක් වගා ගන්න ගොවින් දැක්කේ මේ ටිකේ. එහෙමයි 19. දැන් ඊළඟට මේ B කොටස. මේ ටික මසන්න. නගරයේ පිහිටි පාසලක ළමුන් පැමිණෙන ආකාරය මෙම වටපිට ස්ථාරයේ දැක්වේ. පාගමනින් පාසලට පැමිණි ශිෂ්‍ය සංඛ්‍යාව මුළු සංඛ්‍යාවෙන් 9න් එකක් බව පෙනේ. පාගමනින් එහෙනම් පාගමනින් කොනේ වුණා වැඩේ ඉවරයි. දැන් තොගයක් තියෙනවා නේ. බසෙන් අංශක 90. බසෙන් අංශක 90. දුම්රියෙන් 2යි. පාගමනින් x ඊළාට වෑන් වලින් අංශක 50. යතුරු පැදියෙන් 70. මෝටර රථ වලින් 30යි. x දාන 2යි x දාන 90 දාන 30 දාන 70 දාන 50 කීයද 360. x 2යි x එකතු කරාම 3යි. මෙතන එකතු 90යි 30යි 120යි 120යි 70යි 190යි 190යි 240 දාන්න දරුවනේ එහා පැත්ත. එතකොට මොන 240යි? ඍණ 240. 360න් 240 එහා පැත්තට ගියාම අඩු වෙයි. 360න් 240 අඩු නම් 120යි. 3යි x යාගේ 120යි. දෙපැත්තම 3ෙන් 2යි. දෙපැත්තම 3ෙන් 2යි. එතකොට 3ට 3 කැපෙනවා x එක විතරක් විතරයි මෙතන වෙනවා 40. x යාගේ 40. එහෙනම් 360යි කේන්ද්‍රය වටා තියෙන මුළු කෝණ පාගමනින් යන ප්‍රමාණයට අංශ 4 මේක සම්ම කරාම බිඳුවට බිඳුව කැපෙනවා 4ට 4 1යි 36යි 9යි පාගමනින් එන පිරිස මුළු පිරිසෙන් කියන්නේ කාටද 9 හරි ලේසි කොහොනේ හොයාගත්ත ගමන් කොච්චර පංගුවද කියලා ගන්න පුළුවන්. දැන් ප්‍රශ්න 9ක් සම්පූර්ණ ඉවරයි. 10 වෙනි ප්‍රශ්නේ හරි පොඩි වෙලාවක් අරගෙන ඒකේ පොඩි දේවල් ටිකක් බලන්න කියලා දෙන්න හරිද? හරි. එදා ගෙටි පේපර් එකේදීත් මම ඔයගලන්ට කියලා දුන්නා ලඝු ප්‍රකාශනය ලඝු ආකාරයෙන් ලියන්නේ කොහොමද දර්ශකාත්මකයෙන්. පොඩ්ඩක් බලමු. දෙකේ 4 වෙනි වලේ 16 මට මතක වුණ එකක් තිබුණා. මේ පල්ලෙහා තියෙන ඉලක්කමට අපි කියනවා කකුල නෙවෙයි පාදය. උඩ තියෙන 4ට අපි කියනවා දර්ශකය. දැන් මේක අපි ලඝු වලට දාමු. ලඝු දෙකේ පාදයට 16 කියන සංඛ්‍යාව යන්නේ මේක පොඩි හාවනාවක් වෙලා තියෙන්නේ. මෙතන පාදයේ දෙක නම් මෙතෙන්ටත් එන්නේ ඒකමයි. 16 කියන සංඛ්‍යාව මෙතෙන්ට ඇවිල්ලා උත්තරේ වෙන්නේ දර්ශකය. ඇත්තටම 16 හදන්න දෙකේම කීයක් මුලද කියන එක තමයි මේ කියන්නේ. 16 හදන්න දෙකේ වරක් කීයක් වැඩි වෙන්න ඕන? 4ක් වැඩි වෙන්න. හරි. දැන් බලන්න මෙන්න මේ විදිහට ගණනක් දීලා තියෙනවා. ලඝු නීති කියලා අපි දේවල් ටිකක් ගන්න. හරි. මෙතන මේ ලඝු නීති අවශ්‍ය වෙන්නේ. අපි මේ ගණන බලමු. මේ ගණන බලමු. ලඝු දෙකේ පාදයට 32. ලඝු දෙකේ පාදයට 32. හරිද? දාන්න. දාන්න. ලඝු තුනේ පාදයට 27. 27. ඍණ 2. දැන් මේකේ අගේ හොයන්න කියලා කියනවා. ලඝු නීති වලට බලංගු වෙන්න නම් මේ පාද සම්පූර්ණ මේ පාද සමාන නැහැනේ. එහෙනම් ලඝු නීති ඇසුරේ නෙමෙයි මේක හදන්න තියෙන්නේ. ඊට වඩා සරල ක්‍රමයක්. අර මම කලින් මේ ගානේ ඕගොල්ලෝ බලන්න 32 හැදෙන්නේ දෙකේම කීයක් වැඩි වෙලාද?
ඇත්තටම දෙකේවා කීයක් වැඩි වුණාම 32 හැදෙන්නේ? දෙවරක් දෙක 4යි. 4 වරක් දෙක 8යි. 8 වරක් දෙක 16යි. 16 වරක් දෙක 32යි. 32 හැදෙනවා මගේ පුතේ දෙකේ ඒවා පහක් වැඩි කරන්න. එහෙනම් ලඝු දෙකේ පාදයට 32 කියන කොටසට අදාළ පදය පහයි. ලඝු දෙකේ පාදයට 32 පහයි. ලඝු දෙකේ පාදයට 32 පහයි. 32 හදන්න දෙකේම පහක් වැඩි වෙනවා. නැත්තම් ඔගොල්ලෝ 32 දෙකෙන් බෙදාගන්න. 32 දෙකෙන් බෙදුවා 16යි. 16 දෙකෙන් බෙදුවා 8යි. 8 දෙකෙන් බෙදුවා 4යි. 4 දෙකෙන් 2යි. දෙකේම 1යි 2යි 3යි පහක්. ඊළඟට 27 හදන්න තුනේම කීයක් ඕනේද බලන්න. 27 තුනෙන් බෙදාගන්න. 27. නැත්තම් තුනේම වැඩි කරන්න. 3 වරක් 3 9යි 9 වරක් 3 27යි. 27 හදාන්න තුනේම 3. දැන් ඉතින් බලන්න 5යි 3යි 8යි 8ෙන් දෙකක් ගියා 6යි දෙක තමයි. එහෙනම් ලඝු ගණක ගණන් පළවෙනි ගාන කරා දෙවෙනි ගාන තුන්වෙනි ගාන පන්තියේදී අපි සාකච්ඡා කරමු. 11 වෙනි ගානත් අපි කලින් කරලා තියෙන්නේ 12 වෙනි ගානත් කරලා තියෙන්නේ. ලඝු ගානේ පොඩ්ඩක් විතරක් කරමු. මොකද ඉතුරු පොඩ්ඩ කරන්න බෑ මට ගණන් පුළුවන් වුණාට ඔයගලන්ට තේරෙන්නේ. අපි ලඝු පාඩම ඉතාමත් ඉක්මනින් පන්තියේ පටන් ගන්නවා ඊට පස්සේ මේ ගාන සම්පූර්ණ කරන්න පුළුවන්. එහෙනම් අදට වැඩ ටික ඔතනින් ඉවර කරනවා. ලබන දහස් පෙන්නත් සම්පූර්ණ පේපර් එකම ඉවර කරනවා. සම්පූර්ණ පේපර් එක ඉවර කරනවා පින් සිද්ධ වෙයි. හරි මේ පොඩි වෙලාවේ ඔන්ලයින් සම්බන්ධ වෙලා අද දවසේ වැඩ ටික අදම ඉවර කරලා දාන්න. දවසේ වැඩ ටික අදම ඉවර කරලා දාන්න. හරි මොකද ඊළඟ දවසේ පන්ති එනකොට ගානට පිළිවෙලට සාධනය කරපු වැඩ ටික ගානට ඔක්කොම පිළිවෙලට 100%ක තියෙනවා. ඊළඟට ෆස්ට් පේපර්ස් කරන් යන ඒවා ටික ගානට පිළිවෙලට තියෙනවා. සෙකන්ඩ් පේපර්ස් ටික දැන් ඔන්න පටන් ගත්ත අද ඉඳලා ඒවා ගානට පිළිවෙලට තියෙනවා. ඕලෙවල් දක්වා මේක අඛණ්ඩව යනවා. හරි ඕලෙවල් දක්වා අඛණ්ඩව යන දෙවෙනි වාර විභාගයෙන් නවතින්නේ නෑ. දෙවෙනි වාර විභාගයෙන් පස්සේ ආයෙ දෙවෙනි වාර විභාගයට අදාළ තව පේපර්ස් ටිකක් කරා කෙලිම පටන් ගන්න තුන්වෙනි වාරට අදාළ පේපර්ස්. හරි ඔය විදියට අඛණ්ඩව ගලාගෙන යෑමක් තමයි තියෙන්නේ. එතකොට මාත් එක්ක එකතු වෙලා වැඩ ටික කරනවා අනිවාර්යෙන් එනවා මොනවද? ලකුණු එනවා. මහන්සියලා වැඩ ටික කරමු. මම මහන්සි වෙනවා ඔයගොල්ලන්ගේ ප්‍රතිඵලයක් වෙනුවෙන්. ඔයගොල්ලෝ මහන්සි වෙන්න ඕනේ. හරි.